මගේ කදින්න කවුද? කදින්න මෙතන දිනනවා මම එකක් දුන්නා. අපිට යන්න බෑ. මේ අනුතර කාන්තා තරගයේ ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම්. කාන්තා තරගයත් කිඩේ ගාවන් කීප පොලක් අපි දැකගන්න පුළුවන් තියෙනවා. ආකාශ සඳමිනි කාන්තා ක්‍රීඩිකාව වන පාපැත් තරගයේ මෙන්න මේ විදිහට කාන්තා තරගයේ ආකාශ ඉන්න අපිත් එක්ක ඔබ උදැසන ඔනේ පාපැත් තරගයක් නොතියන්න තිබ්බ මොහොතක අපි පාපැත් තරගයක් ලැහැත්ති කරලා තියෙනවා. මොකද හිතෙන්නේ? ඇත්තටම ස්තුතිවන්ත වෙනවා මේ අපිටත් මේ පාපැත් තරගයට තරගයක් දැම්මට ලබන වසරේ මේ වගේ පාපැත් තරගයක් සංවිධානය කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ලබන වසරේ තියන අද වේගය වැඩි කරන්න ඕනේ. අපිට 35න් එහා පැත්තේ එවරේජ් එකක් තියන්න ඕනේ. මොකද පුළුවන්ද? ඔව් පුළුවන්. ඒත් ඉතින් හැම ක්‍රීඩිකාවම මේ වගේ වේගකින් තරග වැදුනොත් හොඳයි. පදින්න පුළුවන්. පදින්න නැතිකම තමයි තියෙන්නේ. බලමු ඉතින් තරගයේ කිලෝමීටර් 47යි තියෙන්නේ. ඔව් දුර ප්‍රමාණයත් අඩුයි. හොඳ තරගයක් තියෙන. මොකද මේ තරගයේ තියන්න නෙමෙයි හිටියේ. අපේ ජපානයේ සිටින දිනේෂ් මහතා තමයි අපිට අනුග්‍රහයක දැක්ුවේ. අපි මේ පුළුවන් විදියට ඔයාලා කුසලාන මුදල් තෑගි දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හොඳ තරගයක් දෙන්න පුළුවන්. හොඳ තරගයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. හරිනම් ජය ආකාශ කියන්නන්නේ. ඒක හොඳයි. ඉතින් ඔය අයියකින් ආකාශයෙන් වනාන්දු ඉන්නවා. මොකද හිතන්නේ අද තරගය මේ ඔයාට අද දවසේ මොකද කඳු සහිත මාර්ගයක් කිලෝමීටර් 47යි තියෙන්නේ. අද කඳු සහිත මාර්ගයක් තියෙන්නේ. ඉතින් අපේ කණ්ඩායම 6 දෙනෙක් තරඟ වදිනවා. 6 දෙනා එකතු වෙලා හොඳ තරගයක් දීලා ජයග්‍රහණය අප සතු කර ගැනීම තමයි බලාපොරොත්තු. ජයග්‍රහණය කරන්න හැකියාව නම් ගුවන් හමුදා තරගයේ මොකද උනේ? ගුවන් හමුදා තරගයේ අපේ 30 දෙනෙක් අනුතරට ලක් වුණා. ඒ වගේම තරගය නිමා කරේ 3 දෙනයි. පොඩි මිස්ටේක් වුණා. ඉතින් ඒවත් හදාගෙන මේ තරගය ජයග්‍රහණය කරන්න බලාපොරොත්තු වෙනවා. ජය වේවා බොහොම ස්තුතියි. ඉතින් ඔන්න මේ විදිහට ඉතින් සුබ උදෑසන. සුබ උදෑසන. දැන් ගුවන් හමුදාවේ විශ්‍රාම යාමකට අලුරි ඉන්ටර්විව් එකක් කරන්න මගේ පේජ් එකේ පළවෙනි ඉන්ටර්විව් එක කරන්නේ. මොකද කියන්නේ අද තරගයේ? ක්‍රීඩිකාව හැමෝම වගේ ඉන්නවා. එදා අනුතරට පත් වුණු ක්‍රීඩිකාව කීප දෙනෙක් කැරෙන අනිත් සියලු දෙනා කඩවදිනවා. ප්‍රශ්නයක් කොන්නේ අනුතර ලක් වෙච්ච වෙලෙත් එතනදී තේරුණා. කොහොමරි පළවෙනි පන්තිගේ 13 දෙනෙක් හිටියා. තුන්වෙනි. අද දවසේ මොකද ඔයාගේ බලාපොරොත්තුව මේ පාපැත් තරගයේ? ජයග්‍රහණය කිරීම තමයි. ඔයාලා කියා සම්මතී වාල් කරලා තරගය තියෙනවා. මේ පාපැත් තරගයේ අපේ කියන්න අවස්ථාවක් තිබුණේ අපේ ජපානයේ ඉන්න දිනේෂ් මහතා තමයි අපේ දුන්න අනුග්‍රහය දක්වමින් ඔයාලා තරගයට. ඒකෙන් මාතා පාපැත් තරගයේ කාලයක මේ තරගයේ පවත්වන්න අපි කටයුතු කළා. ඉතින් මොකද හිතන්නේ මේ මංජු මහතා ඇතුළු ඔයාලගේ ගුවන් හමුදා තමයි හිටියේ. ඇත්තටම මේ ස්තුතිවන්ත වෙනවා නොකඩවාම තුන්වෙනි වර්ෂ මේ තරගය පවත්වන්නේ. ඒ වගේම අනුග්‍රහ කරලා මේ තරගය නතර වුණා කියලා තරංචු වුණා. ඒක නවත්තන්න දෙන්න නැතුව ෆීඩ්බැක් ගැන එතුමාට බොහොම ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම හොඳයි කාන්තා තරඟ අඩුවේ තුන්වෙනි වරටත් පවත්වනවා. එතුමාට බොහොම ස්තුතියි. හරි වාඩි නම් සුබපතනවා අද ජයග්‍රහණය කරන්න කියලා ජයවා. ඉතින් ගුවන් හමුදාවත් ඉන්නවා ඈන් ඉන්නවා අපි සද්ද වැඩි
ඔව් ඉතින් අපි ආයේ අද කතා කරමු. පාර බ්ලොක් කරන්න නැතුව පාර ඉඳ දෙන්නකෝ. අවුරුදු 4ක නිහඬියාවකින් පස්සේ මේ ඉරින් එහා පැත්තට ගන්න. ඉරින් එහා පැත්තට ගන්න. වයස මම හිතන්නේ වයස නෙමෙයි අවුරුදු 4ක නිහඬතාවකින් පසුව ශාලිකා ඔන්න අද තරඟ වදිනවා පළවෙනි තරඟයක් ඇරියා. ආයිබෝවන් සුබ උදෑසන. ආයිබෝවන් සුබ උදෑසන. ශාලිකා මොකද හිතන්නේ අවුරුදු 4ක් නිහඬතාවයකින් පසුව අද තරඟයට සහභාගී වෙනවා. අද ඉතින් මහ පුහුණු වීමක් කළේ නෑ. සුභාෂය ආවෙත් නෑ. ඇත්තටම මෙයා පදින්න එපා කිව්වා රේසේ පුහුණු වීම මදිහිලා. නමුත් ආසාවට ඉතින් අද පදින්න ආවා. ඔව් මොකද අවුරුදු 4ක් නිහඬිය ආසාවෙන් පසුව තමයි තරඟයට වදින්නේ. ඉතින් මොකද වාට හිතන්නේ මේ තරඟේ ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයිද නැත්නම් තරඟය අවසන් කරන්න බලාපොරොත්තු වෙන දාවේ කොහොමද පුහුණු වීමක් හැටියට දාවේ? ඒ කියන්නේ තරඟය අවසන් කරන්න බලන්න තමයි අද නම් ජයග්‍රහණය බලාපොරොත්තු වෙන්න බෑ. පුහුණු වීම කළේ නෑ. දින 5ක් තමයි පුහුණු වීම කළේ. ඒ හින්දා තරඟය අවසන් කරන්න බලන් තමයි ආවේ අද. එහෙනම් සුබ ප්‍රාර්ථනා කරනවා එහෙනම් ශාලිකාට ජය වේවා. ඉතින් මෙන්න මේ විදිහට උදේ වාතාවරණය වදිනව නේද? ඈ අර පැත්තට ගන්න පිටේ. මේ ගන්නේ පාරේ. ඉතින් තවත් ඉන්නවා යුද හමුදාවට අලුතෙන් බැඳවිච්ච මට නම මට දුලාංජලි ඉන්නවා. හැංගෙන්න එපා කැමරාව අල්ලන් ඉන්නේ. දුලාංජලි ඉන්නවා ශ්‍රී ලංකා යුද හමුදාවට නවක කීඩිකාවක් හැටියට තරඟ වදින බයිසිකල්. හරිද? ඉතින් මෙන්න බලන්න ඉතින් ඔන්න ওই විදිහට අපිට ඉතින් අපේ කතරගම ඉන්නවා. මොකද හිතන්නේ ආට අද තරඟය ගැන? ඇත්තටම දක්ෂ ක්‍රීඩිකාවන් ගොඩක් ඉන්නවා. අපේ ටීම් එකම අද දිනන්න තමයි මගේ මේ බලාපොරොත්තුව. ලොකු ටීම් එක වෙනුවෙන් ලොකු මේකක් දෙනවා. බලමුනේ. අද බලමු නේද? හරි එහෙනම් ජය වේවා. කීඩිකාව කීප දෙනා ඉන්නේ. ඔයාලට මොකද හිතන්නේ අද තරඟය ගැන? යුදාමුදා ලැජ්ජායින් කරන්න ඕන. ලැජ්ජායින් කරන්න ඕන. ලොකු තරඟයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ජයග්‍රහණය කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද යුදාමුදා මම හිටියේ ලොකු තරඟයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ජයග්‍රහණය කරන්න බලාපොරොත්තු වෙනවා. හරි එහෙනම් ජය වේවා. ආකාශ සඳුමිනි අපි කතා කළා. තවත් නාවික හමුදාව නියෝජනය මම නම මතක නැති වෙනවානේ. චමෝද්‍ය. මොකද හිතන්නේ චමෝද්‍යාවට? Good morning sir. Good morning. තරඟය හොඳයි. අපි බලමු ඉතින් ප්‍රවීණ ක්‍රීඩිකාව ගොඩක් ඉන්නවා. මම ඉතින් අලුත්නේ. අපි බලමු හොඳ තරඟයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. හරි එහෙනම් ඔයාලට ජය ප්‍රාර්ථනා කරනවා. අපේ එදා මෙදා දක්ෂ පාපැදි ක්‍රීඩිකාවක් හැටියට මොකද වසර ගානක් පුරා නාවික හමුදාව නියෝජනය කරමින් අද දවසේ තරඟ වදිනවා. මම හිතන්නේ ක්‍රීඩිකාව කී දෙනෙක් තුන් දෙනා දින්නේ. ඔව්. ආයේෂා ඉන්නවා. ආයේෂා සුබ දැසනක්. සුබ දැසනක් වේවා. ඉතින් මොකද හිතන්නේ අද දවසේ මරදග හමුලට ඇවිල්ලා තියෙන ඕගොල්ලෝ අද දවසේ මොකද හිතන්නේ? ඇත්තටම හොඳ තරඟයක් දෙන්න අපි කණ්ඩායමේ 3 දෙනයි ඉන්නේ. යුද හමුදාවේ 6 දෙනයි, ගුවන් හමුදාවේ 6 දෙනයි, අපේ කණ්ඩායමේ 3 දෙනයි. අපි නායක ගුවන් හමුදා පාවිච්චි සවාරියත් අපි 3 දෙනාගෙන් අනුශූරතාවය ගත්තා. ඉතින් හොඳ තරඟයක් දෙන්න බලාපොරොත්තු වෙනවා මේ රේස් එකේ. අනිවාර්යයෙන්ම එහෙනම් ආයේෂා වාට සුබ පතනවා. අද තරඟේ ජයග්‍රහණය කරන්න කියලා. ඉතින් ඒ වගේම අපි යනවා ගුවන් හමුදා පැත්තට අපි යොමු වෙද්දී ගුවන් හමුදාවේ උස මහත ඇති දැඩි සිරුරක් තියෙන කාන්තාවක් හැටියට අපේ මට ඔන්න නම පංචාලිත් එක්ක අපි සම්බන්ධ වෙන්නේ. පංචාලි සුබදානන. මොකද හිතන්නේ ගුවන් හමුදා පාපේ තරගේ 4 වෙනිය නේ? පස්වෙනි ස්ථාන හිමි කරගත්තේ. අද දවසේ මොකද හිතන්නේ පංචාලි? අද දවසේ මගේ කණ්ඩායම ලොකු ශක්තියක් තියෙනවා. ලොකු කණ්ඩායමක් ඉන්න. ඉතින් දැන් ලංකාවේ ඉන්න හොඳම කණ්ඩායම. ඉතින් මෙතනින් අනිත් ක්‍රීඩිකාවන්ට ලොකු අභියෝගයක් දීලා තරගේ ජයග්‍රහණය ගන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි පංචාලි පෞද්ගලික දින කීපය තුළ මම දැක්කේ පාපයි තරඟ වල පසුබෑමකට ලක් වෙනවා. ඔව් ගුවන් හමුදා පාවසාරේ 30 ස්පින් එකේ චේන් එක පැන්නා. ඉතින් ඒකෙන් පස්සට ගියේ නැත්තම් ඒ වැරදි හදාගෙන අද දවසේ නේද? ඔව්. පළපුරුදු පාරක්. අද බලමු අපි මොකද ජයග්‍රහණය නේද? ඔව් ජයග්‍රහණය ගන්න බලාපොරොත්තු වෙනවා. හරි එහෙනම් ජය වේවා. ආයිෂා බට්ටිලා එක්කෙනෙක් යනකොට එක්කෙනෙක් එනවා නේ ගුවන් හමුදාවට. මොකද හිතෙන්නේ? ඇත්තටම කණ්ඩායමත් එක්ක ලොකු සූදානමක් තියෙනවා. බලමු ජයග්‍රහණය කරන්න. ජයග්‍රහණය බට්ටි කෙනෙක් ගියාම බට්ටි කෙනෙක් ඇවිල්ලා ඉතින් බට්ටිගේ වගකීම මෙයාට බාර දීලා තින්නේ නේද? එහෙනම් ගුවන් හමුදාවට ජය වේවා. ගුවන් හමුදාව නවක සොයා ගැනීමක් හැටියට
පාපේදී කීඩාවත් එක්ක නෙමෙයි පාපේදී කීඩාවට නෙමෙයි ගුවන් හමුදාවට බැඳුනේ නේද? මං හරි නේද? ඉතින් දැන් ඒ ඇවිල්ලත් ශ්‍රී ලංකා ගුවන් හමුදා නාමය ඉදිරියට අරන් ගිහලා තියෙනවා පාපේදී කීඩාවේ. වාර මොකද හිතන්නේ අද තරඟේ? තරගයට හොඳ සූදානමක් තියෙනවා. මනම් පුණුවීම් කටයුතු වලට නිරත වුණේ සති දෙකක් විතර. අද තමයි පවදී. ඒ කියන්නේ ගුවන් සාවරින් පස්සේ. ඔව්. මේ මොකද මම සැපයුම් සහායිකාවක් විදිහට තමයි ගුවන් හමුදාවට එකතු වෙන්නේ. මගේ රාජකාරී කටයුතු කරන ගමන් තමයි මම පවදී ක්‍රීඩාවේ නිරත වෙන්නේ. ඉතින් අද මේ වැඩ කටයුතුත් එක්ක පොඩ්ඩක් ට්‍රේනින් කරගන්න බැරි වුණා. සිකුරාදා ඉඳන් තමයි ට්‍රේනින් වලට මට අවසර හම්බුනේ. ඉතින් අද තමයි තරඟයට ඉස්සෙල්ලාම සහභාගී වෙන්න පුහුණුවීම් වලින් තොරව ගුවන් හමුදා පාපිසවරයෙන් පසුව ඒ වුණාට හොඳ තරඟයක් දෙන්න බලාපොරොත්තු වෙනවා මගේ කණ්ඩායමත් එක්ක එකතු වෙලා. බොහොම ස්තුතියි. ඔන්න හොඳ ආදර්ශයක් අනිකුත් ක්‍රීඩා සමාජ අනිත් ක්‍රීඩා සමාජවල මොකද පාපදී තරඟයක් තුල පුහුණුවීම් නොකර තමන්ගේ රාජකාරියට මුල් තැන දීලා වද තරඟේ වදිනවා. ඉතින් ඔන්න මේ විදිහට ඒ ක්‍රීඩිකාවට අපි මතක් කරන්න ඕනේ. තවත් ලාබාල ක්‍රීඩිකාව දෙදෙනෙක් ඉන්නවා. නම ඉෂානි නේ. ඉතින් ඉෂානි මොකද වෙන්නේ? ගුවන් හමුදා පාපේ තරඟේ මොකද හිතෙන්නේ ජයග්‍රහණය කරන්න හැකියාව ලැබෙයිද? අභියෝගයක් කරන්න සූදානම්. සූදානම් ඉන්න ඕනේ. එහෙනම් ඔයාට සුබවතනවා. ඔයාගේ නම කියන්නකෝ. නිෂාදි. නිෂාදි. අපි පුත්තලම් පැත්තේ නේද? පල්ලම ප්‍රදේශයේ ගුවන් හමුදාවට සහභාගී නේ? ඉතින් මොකද ඉතින් අද තරඟය ගැන? හොඳ තරඟයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. බලමු ඉතින්නේ හොඳ ක්‍රීඩිකාවට හිකුත් ඉන්නවනේ. අනිවාර්යයෙන්ම. ඔයාට නම් සුබවතනවා. Thank you. එයා කතාවක ඉතින් ඉන්න අපිත් එක්ක වෙන විදියට ගුවන් හමුදා පාපේ තරඟේ ජයග්‍රාහීකාව. ඔයාට මොකද හිතෙන්නේ ගුවන් හමුදා ජයග්‍රහණය සතු කරගෙන තමයි අද තරඟයට සහභාගී වෙන්නේ. මොකද හිතෙන්නේ අද දවසේ? පුහුණුවීම් කටයුත්තක් කරන්න හම්බුනේ නැති ඔයාලෙත් එක්ක ඒත් හොඳ තරඟයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඔව්. තරඟයක් හැටියට ඔයාට මේ තරඟය තුල අනිකුත් ක්‍රීඩිකාවන්ගේ ගුවන් හමුදාව යුද හමුදාව ඉන්න අභියෝගයක්. මේ පැත්තේ බට්ටි ඉන්නවා. සිවිල් ක්‍රීඩා. ඔයාට අභියෝගය. මොකද හිතෙන්නේ? හොඳ තරගයක් දෙන්න කණ්ඩායම් කිහිපයක් තියෙනවා. ඉතින් ඒ අයත් එක්ක තරග වෙදිලා තරගයට සාධාරණ කරනවා. එනම් ජය වේවා. මම බටිත් එක්ක කතා කළා. හොඳ අභියෝගයක් හොඳ ක්‍රීඩිකාවක් ලංකාවේ හිටිය. ඒ වගේම අපි පොළොන්නරුව ප්‍රදේශයට යන්නේ දෙයියත්ත කණ්ඩිය නේද? දෙයියත්ත කණ්ඩියට යන්නේ. ඉතින් අපේ දිනේෂ් මහතා සෑහෙන සහයෝගයක් ලබා දුන්නා. ඉතින් දෙයියත්ත කණ්ඩියට. ඉතින් මොකද හිතෙන්නේ ඔයාලට අද තරගයට සහභාගී වෙනවා? ඇත්තටම මම ගොඩක් වාසනාවන්තයි කිව්වොත් හරි. මට කරගන්න විදිහක් තිබ්බේ නැහැ. පාපදිට ගොඩක් ආදරේ, පාපදිට ක්‍රීඩාවට ගොඩක් ආදරේ. ඇත්තට මම අසරණ වෙලා හිටියේ. මම ගාමට ගියා. හැමදේම අතල මට ජීවත් වෙන්න විදිහක් නැහැ. ඒත් පාපදී ක්‍රීඩාවට ආදරේ, පාපදිට ආදරේ. දිනේෂ් කුමාර සර් බොහොමත් ස්තුතියි මාව ආයි පාපදිට නැංගුවාට. මට පොඩි කාලයක් දෙන්න. මම මේකටත් පුහුණුවෙන් කරා මට එන්න විදිහක් තිබ්බේ නැහැ. මම දෙයියත් ගන්න නම් පැදගෙන ආවේ. ගුවන් සවාරියටත් මම සහභාගී වුණා. සර් කුමාර සර්, දිනේෂ් සර් ඔයාලා නිසා තමයි විශේෂයෙන්ම වසන්ත සර් මියුනගේ සර් ඔබටත් බොහොම ස්තුතියි. ඔයාලා නිසා තමයි මම අද පාපදිට ආපහු නැංගේ. හොඳ තරගයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඔව් ඉතින් දෙයියත්ත කණ්ඩිය ඉඳලා ඊයේ දාවේ. පෙරේදා පැදගෙන ආවේ. අද දවසේ මොකද හිතෙන්නේ තරගය ගැන? තීන් තරගයක් තියෙයි. අභියෝගයට මුහුණ දෙන්න ලෑස්ති. ට්‍රේනින් කරමු. එහෙනම් ඔයාලට ජය ප්‍රාර්ථනා කරනවා. Thank you. ගොඩක් දුර ඇවිල්ලා මේ තරගය ජයග්‍රහණය කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් බොහොම ස්තුතියි. ඉතින් මෙන්න මේ විදියට තවත් දරුවෙක් ඉන්නවා මේ පාපදී තරඟ වලට සහභාගී වෙන්න. බලමු බයිසිකලයක්. බලමු ආධුනික ක්‍රීඩිකාවක් ඉන්නවා. ඉතින් යාට බයිසිකලයක් නැතුව තමයි මේ මොහොතේ ඉතින් අපි මේ වා ඒ ගියර් දාලා දෙන්න එක ගියර් එකක් දාලා දෙන්න පදින්න.
ඔයාට එක ගියර් එකක් දාලා දෙන්න යාට පදි. ඔව් නැත්නම් මේ එයාට ඒක කියලා දෙන්න එපා. එයාගේ ඔළුව අවුල් වෙනවා එයා දන්නේ නැහැ. ඒ හින්දා එක ගියර් එකක් දාලා දෙන්න යා පදි. එයා දිනන්න ඕනේ නැහැ. මෙයා දිනන්න ඕනේ නැහැ. යා රේස් එක ෆිනිෂ් කරන්න ඔව්. ඇති. ඔයාට ඒ පුරුදු නැහැ. අද තමයි මේ හම්බුනේ. අදම දුන්න වෛද්‍යලේ. මොකද මේ ළමයෙකුට දෙන්න අනිවාර්යෙන්. ඔව් ඇත්තරම මෙයාට වැඩි පොඩි දුවෙක්. ඉතින් මගේ දුව වගේ මම මෙයාට උදව්වක් දෙන්නේ ඈ. ඔව් ඇත්තරම මේ හොඳ කටයුත්තක් අපි අර බයිසිකලේ පොඩ්ඩක් ගන්නකෝ. අයි අර බයිසිකලේ ගන්න පොඩ්ඩක්. ඉතින් මෙන්න මේ දුව තමයි අන්න එන්න ලයින් එකට යන්න. මෙන්න මේ බයිසිකලෙන් තමයි පදින්න දුවේ. මෙන්න මේ බයිසිකලයක් අපිට දීලා තිනවා. මේ හරි බෝතල් වතුර දිනනවා. අන්න යන්න ලයින් එකට යන්න. ඉතින් මෙන්න මේ විදියට තමයි තරගය ආරම්භ කරන්නේ. මාතා තරගය මාතා තරගය ආරම්භ කිරීමට කටයුතු කරනවා. කාන්තා තරගය ආරම්භ කිරීමට යොන්න කටයුතු සූදානම්. පාපැදියක් නැතුව මේ හෙල්මට් එක දෙන්න. ඉතින් පාපැදි ක්‍රීඩාවට ආදරේ. ඉතින් මේ ඔබට දැක ගන්න පුළුවන් මේ බයිසිකලේ වෙන මේ අයියා තමයි ලබා දුන්නේ. එතන තමයි පුතේ බ්‍රේක් තියන්නේ. මේ කැල් දෙකෙන් බ්‍රේක් තියන්නේ. ඉතින් වෙන මේ විදියට තමයි පාපැදි තරඟය මේ දරුවන්ට පාපැදියක් නැතුව මෙන්න මේ බයිසිකලෙන් තමයි පැද්දේ. ඔයාලා දැක් ගන්න පුළුවන් මෙන්න මේ බයිසිකලෙන් තමයි පැද්දේ. ඉතින් පදින්න ආවේ. ඉතින් ඒක පදින්න බෑ. ඊට පස්සේ ඔයාගේ නම කියන්නකෝ. චාමර ඉන්දික. මෙයාගේ බයිසිකලේ. ඔව්. අපි යාළුවෝ. මේ ළමයා ගොඩක් මේ බයිසිකලේ තමයි පදින්න ඇත්තටම පදින්න බෑ. හෙල්මට් එකක් දෙන්න එක ඉතින් ඔව් තවත් එක්කෙනෙක් අපේ සහෝදරයෙක් තමයි. මගේ හෙල්මට් එකක් දෙනවා කළුවේක. අනිවාර්යයෙන් එක කරන්න. ඔව් ඉතින් ඔන්න මේ දෙන්න තමයි බයිසිකලේ දුන්නේ. මෙයා හෙල්මට් එකක් දෙන්න පොරොන්දු වුණා. බොහොම ස්තුතියි දෙන්නටම. මොකද නැති බැරි වෙලාවක නේද? මේ වගේ ළමයින්ට උදව්වක් අනිවාර්යයෙන්. එනම් කයි ඉතින් දැකපුවම තමයි කතා කරලා කිව්වේ බයිසිකලයක් දෙන්න කියලා. අඳුරන්නේ නැහැ තමයි. හරි බොහොම ස්තුතියි. ජයවා. තරගය ආරම්භ කළා. ඉතින් තරගය ආරම්භ කළා. ඉතින් මේ කොහාට ගියාද බෝනස් morning. Hello, morning. Halo, Chule. ඊයේ මම රාත්‍රියේ දැක්කේ වයින් වයින් Oh, වයින් වලට වාර්තේ රෝගියෝනේ මම කෑගම වයින් ගහින් කරන්නේ ඊට වල බලල් තමයි වයින් වලේ boleh ada අපිට බැන්නව නේද ගමන් ඔයා යන්න අර බාරගේ බයික් එකේ නෝ ඕ වතුර පොඩක් දෙනවා ජම්ප් කරමු තිබ්බා Oh, bagian mana ni? Oh, water botol dekha ini. Ada macam. Jadi. Jangan ambil bahan lagi. Dia. Ayat WS. Oh. Ganda. Oh, enak tu sana.
හරියනේ කමන්නේ. ඒක මම තියාගන්න. හරි. ඔය ඉතින් කාන්තා තරඟය ආරම්භ කළා. ඉතින් අපි බාලයගේ බෑන අපිට හම්බුණා. ඉතින් ඔන්න බයිසිකලේ අද මේමන ලයිව් එකට යන්න අපේ බයිසිකලේ තිබ්බා. ඉතින් මේන් අනතුරුව විවෘත තරඟය ආරම්භ කිරීමට කටයුතු සූදානම්. විවෘත රේසින් තරඟය ආරම්භ කිරීමට කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ඉතින් ලොකු ක්‍රීඩක ප්‍රමාණයක් සිටීවි රේසින් විවෘත තරඟයට ලොකු ක්‍රීඩකයන් ප්‍රමාණයක් අද සිටීවි 150කට ආසන්න ප්‍රමාණයක් සිටීවි. බලාගෙන යන්නේ. කාන්තා පාපේ තරඟය ඉසව් දෙකක් අද පැවැත්වීමට තිබුණා. පාපේ තරඟ දෙකක්. ඉතින් මේ කාන්තා පාපේ තරඟේ මේ වෙනකොට කාන්තා විවෘත කාන්තා තරඟේ එනකොට ආරම්භ කරා අවසන්. ඒකට ඇත්තටම අපි පූර්ණ අනුග්‍රහකත්වය දිනේශ් මහතා ජපානයේ සිට පාපේ තරඟයට පූර්ණ අනුග්‍රහකත්වය ලබා දීලා තිනවා. හොඳ තරගයක් අද දවසේ බලා ගන්න පුළුවන්. මුන් අනතුරුව තමයි පාපේ තරගය. දැන් අද මම හිතන්නේ වාහන වල තෙල් පොලිමත් දැන් තෙල් පොලිමකුත් තියෙනවා. මෙන්න මේ විදිහට අපිට දැක බලා ගන්න පුළුවන් වෙවි. ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න, මේවන ලයිව් ඔස්සේ පාපේ තරගය සජීවීව නවලවන්න හැකියාව ඔබ සියලු දෙනාටම ලබා දීලා තියෙනවා. අද දවසේ අපට මාන්තක යතුරු පැදියට පඩපවන්නේ අපේ බාලයගේ ඉතින් ඔන්න අපේ කාන්තා තරගයේ අපිට කුඩා ආකාර අපිට බයිසිකලේ හම්බෙච්ච දරුවා මෙන්න මෙතනින් අපිට දැක ගන්න පුළුවන් යනවා. තරගයේ තුල අපි අවසන් මොහොතේ ලැබුණේ පාපදියේ. මොකද ළමයා දරුවට හුරු නැහැ පාපදිය. ඉතින් මේ පාපදි කීඩාවට ආදරේ නිසා අදලම කීඩාවට යොමු වෙන්න ඕනේ. ඒ කීඩාවට යොමු වෙනකොට පාපදියක් නැති නිසා ඔව් අතරම ඒ ඉන්දික කියන හිතහොඳ මනුස්සයෙක් වුණ ඔහුට ඇයට පාපදිය ලබා දුන්නා. ඉතින් තරගයට සහභාගී වෙන්න. ඉතින් හොඳ තරගයක් දැක බලා ගන්න එන්න මේවන ලයිව් ඔස්සේ සජීවීව පුරුදු තිරයක් ඔස්සේ නෙක්ටබෝල් පුරුදු තිරයක් ඔස්සේ පාපේ තරගය ආරම්භීමට අවස්ථාව ඔබට ලබා දෙන්න සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. පොළොන්නක අඟුල අපේ මංජු මහතාගේ ප්‍රධානත්වයෙන් එවන්ත පාපේ තරගයක් සම්පූර්ණය කරා ශ්‍රී ලංකාවේ අතිදක්ෂ පාපේ ක්‍රීඩිකාව රාශියක් තරගයක් දැක බලා ගන්න පුළුවන්. පැඩ කිලෝමීටර ඒකත් පහකට වේගයක් වෙන්නේ අපි බලමු. ඔව් 19 පාර ස්ටෑන්ඩඩ් තරගයේ සහභාගී වෙච්ච දරුවෙක්ගේ පංචරකක් ගිහිල්ලා දුබෙලා තරගයක් වෙන දෙවියන්ට තවත් එක කීඩිකාවක් නාලිකා අපිට ගන්න පුළුවන්. මොලේ කඩු නැගිල කිව්වා ඉතින් එයා තරගේ කාන්තා
කාන්තා තරග ඉසව්වක් බලමු. තව දක්ෂ කීඩිකාව කීප දෙනෙක් අද තරගයට සහභාගී වෙන්නේ නැහැ. අසනීප තත්ත්ව තුවාල නිසා. ඔව් ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගුවන් හමුදාව පෙරලියක් කරාවිද මේ තරගය තුල අද ඒ වගේම නාවික හමුදාව පෙරලියක් කරාවිද මේ තරගය තුල මේ අනතුර තමයි විවෘත තරගය ශ්‍රී ලංකා යුද හමුදාව වෙන වල දැක ගන්න පුළුවන් නාවික හමුදාව ඒ වගේම සිවිල් ක්‍රීඩා සමාජය වෙන ගුවන් හමුදා ක්‍රීඩිකාව මෙන්න මේ විදිහට අපිට දැක ගන්න පුළුවන් මේ විපාපෙත් තරගය පංචාලි මෙන්න කාන්තා තරගය මේ පාපැදි තරගය අතරම සංවිධාන කටයුතු පූර්ණ අනුග්‍රහකත්වය දිනේෂ් ජපානයේ සිට පාපැදි තරගයට අනුග්‍රහකයි වගේම කාන්තා පාපැදි තරගයට අතම අපේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විදිහේ ලක්රුවන් මහතා අනුග්‍රහකත්වය ලබා දෙන මේ පාපැදි තරගයට ලක්රුවන් මතක් කරන්න ඕනේ පාපැදි සෑම ක්‍රීඩාවකටම පෝෂණය කියන විටමින් වර්ග හැමදේම ෆිසියෝതെරපි කෙනෙක් හැටියට ලක්රුවන් ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරේ දැන් විශ්‍රාමික සිටින ඔහුගේ ආයතන දිගින් ඒකෙන් ගන්න පුළුවන් ඉතින් ඒත් අවුත් මේ පාපැදි තරගයට අනුග්‍රහකත්වය ලබා දෙනවා මේ කාන්තා තරග ඉසවුවට ඒ වගේම අනිකුත් තරගවල ස්ථාන දක්වා පූර්ණ අනුග්‍රහකත්වය ලබා දීලා දෙන්නේ දිනේෂ් මහතා ජපානයේ සිට ඉතින් මේ කාන්තා තරග ඉසවුව අපේ කිලෝමීටර් 47යි තරගයේ කාන්තා තරගයේ එක වටයයි මේ වටේම වට තුනක් තමයි පිරිමි විවෘත පිරිමි තරගය. ඉතින් අපි බලමු හොඳ තරගයක් ලබා දෙවි පාපැදි තරගය තුල කාන්තා තරග ඉසව්ව වෙන මේ විදිහට මොන දැක ගන්න අවස්ථාව මේක මර්ධකාංගුල අපේ මංජු මහතාගේ පාපැදි තරගය මේ වසරේ දවන්ත පාපැදි තරගාවලියක් වෙන අනතුර විවෘත රේසින් තරගය විවෘත රේසින් තරගයට අමතරව සවස් භාගයේ 19 කාන්තා තරගය සවුව ඒ වගේම සවස් භාගයේ වයස අවුරුදු 40 50 60 විනෝදකාමීන්ගේ තරගය වෙන ඇන්සමාලේ කීඩිකාව කිලෝමීටර 47ක දුරක් අද කීඩිකාවට දෙයයන් කණ්ඩිය ප්‍රදේශයේ නියෝජනය කරමින් ඔකර මිදි ඉදිරියට යන උත්සාහයක් ගන්නවා ශ්‍රී ලංකා නාවික ගුවන් හමුදා කීඩිකාව. අපි බලමු යන්න අවස්ථාව ලැබෙයිද ගුවන් හමුදා කීඩිකාවට. හඳු ගැටයක් අරහා තමයි මේ පාපැදි තරගයේදී බලමු එයට යන්න අවස්ථාව ලැබෙයි. කීඩිකාව දෙදෙනෙක් පුකුරේ මිදි ඉදිරියට යන්න උත්සාහයක් දරනවා. තවත් නැහැ. නැවතත් මන්දගාමී වේගයක් මම හිතන්නේ මේ ගුවන් හමුදා තරගෙන් පසුව මේ කීඩිකාව තරගය මම හිතන්නේ තරගය අසුව ට්‍රේනින් පූර්ණයෙන් කටයුතු කරලා නැහැ ගොඩක් දෙනෙක් මේ නිවාඩු අපි බලමු
නිසාන්ත කියන පල්ලමේ කීඩිකාව පෙන්වන්න කියලා අපි බලමු. ඉතිරියේ පොකුරේ තරඟ වදින ඉතිරියේම තරඟ වදිනවා. තරඟ ලබා දෙවි බලමු. හොඳ පාපදී තරඟය දුර අපිට දැක ගන්න පුළුවන්. ලංකාවේ සම්තරා කීඩිකාව කීප දෙනෙක් අද තරඟයේ සහභාගී වෙන්නේ. එදෙක විවල අසලේ මතත් වෙන්නේ අපිට ගුවන් තරඟයේදී අනතුරකට ලක් වෙච්ච කීඩිකාව අද තරඟයට සහභාගී වෙනවා. අඩු වෙනකොට ඈන් සොනාලි අද තරඟයේ සහභාගී වෙනවා. අද තරඟයක් ලබා දෙවි අද දවසේ පාපේ තරඟයේ බලමු. අපි ගුවන් හමුදාවට ජයග්‍රහණයක් ගුවන් හමුදා පාපේ තරඟයේ ජයග්‍රහණය කරන අවස්ථාවක් ලැබුණා ගුවන් හමුදා කීඩිකාවට. මේ මඟ අරවාගෙන අද දවසේ ගුවන් හමුදා පාපේ කීඩිකාව පරාජයත් එක්ක අද දවසේ ගුවන් හමුදා කීඩිකාව ජයග්‍රහණය කරන්න උත්සාහයක් දරාවි. අපි වෙන මේ විදිහට ගුවන් හමුදා කීඩිකාවන් ශ්‍රී ලංකා යුද හමුදාව මොකද කරන්නේ? සාමයක්ද යන්නේ? තව වේග වැඩි කරන්න. ඔව් ඇත්තටම අපි මතක් කරන 19 පිරිමි තරඟය නරඹනවා නම් WSC channel එක පොඩ්ඩක් බලන්න. කීඩිකාවක් පොකුරේ මිදි ඉදිරියට යන උත්සාහ කරනවා ශ්‍රී ලංකා යුද හමුදාවේ කීඩිකාවක්. ගුවන් හමුදාව සූදානම්ෙන් ශ්‍රී ලංකා යුද හමුදාව පෙරමුණ ලබාගෙන මීටර 50ක වගේ පංචාලි උත්සාහය දරනවා යුද හමුදා කීඩිකාව සිටිනයි. ඔව් ආකාශ නැවතත් පොකුරේ මිදි ඉදිරියට යන උත්සාහ දරනවා. හොඳ තරඟයක් ලබා දෙනවා. මේ වෙනකොට වේගය වැඩි කරනවා පාපතර කීඩිකාවන්. නැවතත් මන්දගාමී ස්වභාවයකින් තමයි මේ වෙනකොට කීඩිකාව තරඟ වැදුනේ. එන පල්ලමේ කීඩිකාව නිකාන්ත දාලා තිබ්බා පල්ලමේ කීඩිකාව පෙන්වන්න කියලා. නම් පල්ලමේ කීඩිකාව කරන ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරන කීඩිකාව. වෙනකොට පොකුරෙන් කීඩිකාව කීප දෙනෙක් පොකුරේ මිදි ඉදිරියට අයසායට ගියා. අපේ ගුවන් හමුදාව තවත් කීඩිකාව මෙන්න මේ විදිහට නාවික හමුදාව නාවික කීඩිකාවන් ගුවන් හමුදාවේ නාවික කීඩිකාවන් අද පෙට්‍රල් ෂෙඩ් වල පෝලිං වල මේ මාර්ගය තුල මම හිතන්නේ ප්‍රධාන තරගයට ලොකු බාධාවක් ඇති වෙයිද මේ විදියට කියලා තමයි කියන්නේ. මොකද රේස් එක තුල ප්‍රධාන තරගය තුල
පැට්‍රල් සෙට් ළඟ සෑහෙන පොලිම තියෙනවා. ඉතින් අපේ සංවිධායක මණ්ඩලය පොඩ්ඩක් ඒ ගැන අවධානය යොමු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා සංවිධායක මණ්ඩලය මේ මාර්ගය තුල තියෙන පැට්‍රල් සෙට් හරියට සංවිධායක මණ්ඩලයේ අපේ නිලධාරී මහතුරු දෙදෙනෙක් කවුරු හරි දැම්මොත් හොඳයි කියලා හිතනවා. මොකද රේසින් තරගයේදී ක්‍රීඩකයෝ 100කට වැඩි ප්‍රමාණයක් තරග වදිනවා. ඒ වගේම මාර්ගයේ මේ පැට්‍රල් සෙට් වල පොඩි ඉඩයි තියෙන්නේ සෙට් තියෙන තැන් වල. මෙතන පහුනේ කොහෙද? වල්පල ෂෙඩ් එක ළඟ ඇතුවත් වෙන්න අපේ සංවිධායක මණ්ඩලය කවුරු හරි ෂෙඩ් එක ළඟට දාන්න ඒක අපි වෙන්න මන්දගාමී ස්වභාවයක් තමයි නැවතත් කඳු සහිත මාර්ගයක් කඳු බෑවුම් සහිත මාර්ගයක් වුණත් මේ ක්‍රීඩකයන්ට ක්‍රීඩිකාවන්ට නිදහසේ තරඟ වදින්න අවස්ථාව ලබා දීලා තියෙනවා. ක්‍රීඩිකාවන්ට නිදහසේ තරඟ වදින්න මාර්ගය වෙලා තියෙනවා. අපේ මේ විතරක් අපිට सामान्य पैडी किलोमीटर 30 විතර වේගයක් තමයි රඳවා ගන්නෙ. තා ටිකක් වේගය වැඩි කරගන්න. මේ පැඩ කිලෝමීටර් 28යි වේගේ 25යි 28යි. මේක වෙලා තින්නේ මේ කීඩිකාවන්ට වේගයෙන් පදින්න පුළුවන්. මේගොල්ලෝ එකිනෙක කෙනා අර පිරිමි කීඩකෙක් වගේ නෙමෙයි. මොකද ජම්ප් එකක් දාන්න උත්සාහ කරන්නේ නැහැ. ඔය සාමාන්‍ය ඔය අර පදින විදියට පැදගෙන යන විදියක් තමයි තියෙන්නේ. ඉතින් අර වේගය වැඩි කරන්නේ නැහැ. අර ට්‍රයි එකක් දෙන්නේ නැහැ තරගයේදී. ඒ නිසා ඔය සාමාන්‍ය පැඩ කිලෝමීටර් 25ක විතර වේගයකින් තරගය නිමා කිරීමට ඇවිල්ලා තරග අවසන් කරන රේඛාවේ ජයග්‍රහණය කරන්න තමයි මෙවුන්ගේ බලාපොරොත්තු. ඔව් ආකාශ උත්සාහයක් ගන්නවා. කන්ද ආකාශ සදෙමිනි උත්සාහයක් ගන්නවා. ඔව් අනිවාර්යයෙන් මෙන්න මේ විදියට කළ යුතුයි. මේ විදියට කළ යුතුයි උත්සාහ කරන්න ඕනේ මේ විදියට. නැත්නම් තරගයේ වේගය ගැන අපිට ගැටලුවක් වෙනවා. පාවෙතර කාන්තා තරගයේ සවුල අපි දකුණු ආසියාවට යන්න බැරි වෙනවා. මේ තත්ත්වයක් උඩ අපි බැලුවොත් දකුණු ආසියාවේ වේගය කාන්තා තරගවලට වඩා වේගවත් අපි ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය අපි අතර බැලුවොත් ක්‍රීඩිකාවන්ගේ වේගය ඊට වඩා වැඩි වේවි. මේ ශ්‍රී ලංකාවේ වේගය පැය කිලෝමීටර් 25ක වේගයක් හදවාගෙන දකුණු ආසියාව ජයග්‍රහණය කරන්න නම් අපිට හිතන්නවත් බැරි කාලයක් වේවි. අතර මේ කිව්වට ඉතින් අපේ ජාත්‍යන්තර තරග වලට සහභාගී කරවන්නේ නැහැ. මොකද මේ සමහර ජාත්‍යන්තර තරග වලට සහභාගී කරවන්නේ නැහැ. ඒකට මම දවස්වල ඒක දැන් ඉන්න කීඩිකාවන්ට අර ගැටුගේ පාරමයි. පෙරමුණ ලබාගෙන තියෙන තරගය තුළ
නැවත අනෙක් ක්‍රීඩිකාවත් මේ මඩම්පැල්ල මන්සන්දියේ තමයි අපි මේ වෙනකොට සිටින්නේ. මඩම්පැල්ල මන්සන්දියේ ටීඩර් විජේසූරිය මහතාගේ නිවස ආසන්නයේ මඩම්පැල්ල ප්‍රදේශයේ පසු කරමින් අපි මේ ටීමින් ඉදිරියට ඇදෙන්නේ අපට දැක ගන්න පුළුවන්. AESA නාවික හමුදාව නවත අතු සහිත මාර්ගය මේ කඳුවර පීඩිකාව උත්සාහයක් දරුවොත් පොකුරු මෙදී ඉදිරියට යන්න කුඩා ප්‍රමාණයේ පුකුරක් සාදාගෙන ඉදිරියට ගියා නම් ඇත්තරම කීඩිකාව අපිට දැක ගන්න පුළුවන් වේවි යම් කිසි වේගයක් මේ පළවෙනි පුකුර සහ දෙවෙනි පුකුරක් වගේ හැදුනොත් අපිට දැක ගන්න පුළුවන් වේවි කවුරු ජයග්‍රහණය කරගන්න උන්ට වේගය වැඩි කරගන්න අවස්ථාවක් ලැබෙවිද කියලා අපි බලමු. මෙන්න මේ විදිහට නාවික හමුදාවේ කීඩිකාව 6 දෙනෙක් අපිට මේ පොකුර දකින්න පුළුවන්. ගුවන් යුද හමුදාවේ කීඩිකාව 5 දෙනෙක් අපිට දැක ගන්න පුළුවන් මේ පොකුර තුල. දෙවියන්ට කණ්ඩේ නියෝජනය ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම යුද හමුදාව නාවික හමුදාවේ කීඩිකාව දෙදෙනෙක් ඉන්නවා. සිවිල් ක්‍රීඩා සමාජ දෙකක් මේ තරගය තුල අපිට දැක ගන්න පුළුවන්. මේ කාන්තා තරගයේ ඉසව්ව අද දුනගහ මන්ජුගේ නිවස ඉදිරි පිටින් ආරම්භ වුණේ පාපෙන් තරග කිලෝමීටර් 47ක දුරක් තමයි මේ තරගය ජයග්‍රහණය කරන්න මුන්ට යන්න තියෙන දුර. අනිතක නම්බර් එක කියනවා නෑනේ. ඊළඟ දෙනෙක් එන්න ගන්න මස්ලා. පිරිමි රේස් එක කියලා ගානවා. පිරිමි විරුද්ධ තරගය මේ කාන්තා තරගය සවුව අවසන් පසුව තරගය පැවැත්වීමට කටයුතු ගන්න කරලා තියෙන මේ වෙනුවෙන් වට තුනකින් සමන්විතයි මේ මාර්ගය ඔස්සේ කිලෝමීටර් 47ක මාර්ග ඔස්සේ වට තුනකින් සමන්විතයි පිරිමි තරගය. ගුවන් හමුදාව කිසිසේත් යුද හමුදා කීඩිකාවකට ඉදිරියේ තරග වැදීමට අවස්ථාවක් ලබා දෙන්නේ යුද හමුදාව පිටපත ගුවන් හමුදාව. පංචාලි පෙරමුණ ලබා මෙන්න මේ විදිහට තමයි කාන්තා තරගය අපි නැවතත් මතක් කරන්න ඕනේ. අපි නැවතත් මතක් කරන්න ඕනේ පාපේ තරගයේ පූර්ණ අනුග්‍රහය ගත්තේ ජපානයේ සිටින දිනේෂ් තමයි අද තරගයේ පූර්ණ අනුග්‍රහය ඒ වගේම 19 පාල පාපේ තරගයේ පූර්ණ අනුග්‍රහය ගත්තේ ලබා දෙමින් හොඳ තරගයක් අපිට ලබා දීලා තිනවා. මේ කාන්තා තරගය ඉසව්වක් පැවැත්වීමට අපි සූදානම් කරලා තිබුණේ නැතුණත් අපිට මේ අවසන් මොහොතේ අපිට සාර්ථක කරගන්න ජපානයේ සිට දිනේෂ් මහතා අපිට ලබා දුන්න සහයෝගය
ඉතාමත් වැදගත් පාපදී තරඟ නැති කාලයක කාන්තා තරඟ ඉහුව නැති කාලයක මේ ගුවන් හමුදා තරඟේ පමණයිලා වසරකට කාන්තා තරඟයක් හැටියට තියෙන. ඉතින් ඒ අනුව දුණගහ ප්‍රදේශයේ පැවැත්වෙන මරදගහමුල දුණගහ ප්‍රදේශයේ පැවැත්වෙන මංජු මහතා ප්‍රමුඛත්වයෙන් පැවැත්වෙන මේ පාපදී තරගාවලියට කාන්තා තරඟ ඉහුවක් මේ වසරේ අපි අතුලත් කළා තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ කීඩිකාවන්ගේ වේගය මීට වඩා වේගයක් තාමත් පැයට කිලෝමීටර 25ක වගේ වේගයක් තමයි රඳවාගෙන යන්නේ. ඉතින් හැබැයි ඇත්තම මේ කාන්තා තරඟ වලට සහයෝගය ලබා දෙන්න හරි ලේසි. මොකද වේගය වැඩි වේගයක් නැති නිසා උන්ට සහයෝගය ලබා දෙන්න පුළුවන් ඔවුන්ගේ සහායකයන්ට. ඉතින් මෙන්න මේ විදිහට අපිට දක ගන්න පුළුවන් වේවි. ගොඩක්ම වෙලා තියෙන ස්ප්‍රින්ට් තරඟ ඉසව්ව ස්ප්‍රින්ට් එකට තරඟ ඉසව්වට සමාන වෙන ස්ප්‍රින්ට් එකට තමයි මේ try කරන්න වෙන්නේ. ගොඩක් අපිට බම්පර් එකක් තියෙනවා. මේ පාලම ඇදිලා තියෙනවා. පාලම හදනවා. ඉතින් මෙන්න මේ විදිහට ක්‍රීඩකයන්ට ඒකත් අපි සම්මාන කරන්න ඕනේ. පොලිසිය නායකත්වයේ පාපදී තරගයට ඉතින් මෙතන සපෝට් කරන්න ලේසි නේ. මෙතන සපෝට් කරන්න ලේසි. ඔව් හැබැයි අය බම්පර් එකේ ස්ලෝ වෙලා එහෙම දානකොට කිලෝමීටර් 10ක් වත් ඕක රේස් එක යන පාරකට. මොකද කරන්නේ කට්ටිය? අයියෝ. try එකක් දෙන්න. පොඩ්ඩක් වේගය වැඩි කරගන්න. ඩම්ප් එකක් කරේ මේ දාලා try එකක් දෙන්න රේස් එකේ. මොකද කරන්නේ කට්ටිය? මේ ට්‍රේනින් යනවා මීට වඩා හයියේ. පොඩ්ඩක් ඔන්න ගන්න ස්පීඩ් එක බඳින්නකෝ. රේසින් පාපදී තරගය අපි මනදුර තමයි පැවැත්වීමට කටයුතු සූදානම් කරලා තියෙන්නේ. මේ ස්ටෑන්ඩඩ් තරගයේ පසුව රේසින් පාපදී තරගය පැවැත්වීමට කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ඉතින් වටතුනකින් සමන් මේ කොට ලියාපදිච්ච කටුවන් වෙනවා මේ මොහොතේ මර්ධකහමුල මංජු මහතාගේ වෙළඳ ව්‍යාපාරයේ ඉදිරිපිටින්. ඉතින් ස්ටෑන්ඩඩ් රේසින් පාපදී තරගයේ අනුදුර වටතුනකින් කිලෝමීටර් 150කට ආසන්න දුරක් පිරිමි තරගයේ. ඉතින් මටත් ඒක තේරෙන්නේ නැහැ මොකක්ද කියලා. ඉතින් අපිට මේ පිළිමේ තරගය කියනවා අපි අනතුරු අපි හොඳ තරගයක් බලමු. විරුද්ධ පිළිමේ තරගය. ඔව් පංචාලි. උසාවියෙන් තරනවා මේ මොකද.
විදියට දැක ගන්න පුළුවන් වේවි තරගය තුල. වේගය වැඩි කරමින් වෙන එක පොකුරට එක දිගට එක වලට වේගය වැඩි කරමින් පල්ලම සහිත ප්‍රදේශයක පැය කිලෝමීටර් 45 ඉක්මවා යන වේගයක් මෙන්න මේ විදිහට ආකාශාචරපර විදිහට දැක ගන්න පුළුවන්. ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරන ඒ වගේම පංචාලි ශ්‍රී ලංකා යුද ගුවන් හමුදාව නියෝජනය කරන කීඩිකාව වන මෙන්න මේ විදිහට ශ්‍රී ලංකා යුද හමුදාව ගුවන් හමුදාව අපිට දැක ගන්න පුළුවන්. නාවික හමුදාවේ සඳමිනි ආකාශ සඳමිනි ඉදිරියේ අපි දැක ගන්න පුළුවන්. වෙන නාවික හමුදාවේ තව කීඩිකාවක් වෙන ආයේෂා අපිට දැක ගන්න පුළුවන්. ආයේෂාත් ඉන්නවා පුකුරේ පිටිපස්සට වෙලා අපිට දැක ගන්න පුළුවන්. අංක 16 අංක 4 ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය වෙන තරගකාරියන් නැවතත් ඔන්න වේගයේ මන්දගාමී වුණා එකපාරට. නැවතත් අර තිබුණු වේගය නැවතත් මන්දගාමී. අංක 12 කීඩිකාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය. ගුවන් හමුදාව නියෝජනය පංචාලි බලාපොරොත්තු තියන්න පුළුවන්. නැත්නම් අනිත් කීඩිකාවක් පොකුරෙන් වෙන පංචාලි නැවතත් උත්සාහය. පොළොන්නරුව නියෝජනය දෙයියත් කණ්ඩිය නියෝජනය. දැන් ඔන්න පොකුරේ මිදුණා නම් ජම්ප් එකක් ගියා නම් පොකුරේ ජම්ප් එකක් ගියා නම් දැන් හරි තරගකාරීන්ට මේ මොහොතේ වේගය වැඩි කර ගන්න පුළුවන්. කතරගම කීඩිකාව බලමු අපි උත්සාහය දරයිද පාපති තරගයේදී. ඔව් ඔන්න උත්සාහයක් දරනවා මේ වෙනකොට. බලමු සයිඩ් එකෙන් ගියා නාවික ගුවන් හමුදාව පසුපස හඹා යනවා. බලමු ගුවන් හමුදාව පසුපස හඹා ගිහින් ඇයව පොකුරට නැවතත් අසු කර ගන්න හැකියාවක් ලැබෙවිද? අපිට දැක ගන්න පුළුවන්. කතරගම කීඩිකාව තනියම ඉදිරියට ඇදෙන මොහොතක් මේ මොහොතේ අපි බලමු ශ්‍රී ලංකාව යුද හමුදා කීඩිකාවට අවස්ථාවක් ලැබෙවිද තනියම තරගය නිමා කිරීමට. වෙන ඔහුගේ උත්සාහය සාර්ථක කරගන්න ඇය හොඳ වේගයක් යොදා ගන්නවා. අපි බලමු ගුවන් හමුදා කීඩිකාව එළවුවට මෙයා පැය කිලෝමීටර් 40 ඉක්මවා යන වේගයක් කතරගම කීඩිකාව මේ මොහොතේ අපිට දැක ගන්න පුළුවන්. හොඳ වේගයක් හදවා ගන්නවා පාපති තරගය තුල. හොඳ වේගයක් හදවා ගන්නවා. හොඳ වේගයක් පැය කිලෝමීටර් 40 ඉක්මවා යන වේගයක්. මේ වෙනකොට යුද හමුදාවට ජයග්‍රහණය හිමි කර ගන්න දරන උත්සාහය ශ්‍රී ලංකා ගුවන් හමුදාව නාවික හමුදාවට අභියෝගයක් එල්ල කරමින් ශ්‍රී ලංකා යුද හමුදා කීඩිකාව කතරගම ප්‍රදේශයේ නියෝජනය වෙන මේ විදිහට දැන් හොඳ කාල පරාසයක් මම වෙනකොට මීටර් 100කට 150කට දුරක් රඳවා ගන්නවා. හොඳ වේගයක් එක ස්පීඩ් එකටම අපිට දැක ගන්න පුළුවන්. පැය කිලෝමීටර් 40ක විතර වේගයක් රඳවාගෙන ඇය ඉදිරියට ගමන් කරන මොහොතක් මේ විදිහට තව කිලෝමීටර් 10ක වගේ දුරක් තමයි තරගය නිමා කිරීමට. තව කිලෝමීටර් 10ක වගේ දුරක් ඇති මේ තරගය නිමා කිරීමට ඇයට යන්න අවස්ථාව. බලමු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පංචාලි පසුපස හඹා ආවත් ඇයට
එන්න හැකියාවක් ලැබෙවිද? ඔව් තනියම තරඟයේ මේ ඉදිරියට ඇදෙනවා අපිට දැක ගන්න පුළුවන්. මෙන්න මේ මොහොතේ ඇයට ජයග්‍රහණය කරන්න හැකියාවක් ලැබෙවිද? ඔව් හොඳ වේගයක් රඳවා ගන්නවා මේ මොහොතේ. ඔව් යුද හමුදාවේ තවත් පීඩිකාවක් අපේ මේනකාගේ දියණිය පොකුරේ මිටි ඉදිරියට යනවා. ශ්‍රී ලංකා යුද හමුදාව හොඳ පෙරලියක් අද තරගය කරාවිද? හොඳ පෙරලියක් කරාවිද බලමු. යුද හමුදා පීඩිකාව දෙදෙනෙක් එක හොඳ තරගයක් ලබා දෙවිද? බලමු ශ්‍රී ලංකා යුද හමුදාව පීඩිකාව දෙදෙනයි පළවෙනි පොකුරේ දැන් ඔන්න මෙන්න දෙදෙනා එකට එක්ව වෙලා හොඳට තරග වැදුනොත් දෙදෙනාට තරගය ජයග්‍රහණය කරන්න ඉදිරියට යන අවස්ථාවක් ලැබෙවි. ඔව් මෙන්න වේගය වැඩි කරමින් මේ කීඩිකාව දෙදෙනා වේගය වැඩි කරමින් ඉදිරියට යදෙනවා. ඔව් හතරකම කීඩිකාව ඒ වගේම අපේ මේනකාගේ දිනිය බොවින පාපති කීඩිකාගේ දිනියත් සමග ඔව් කරෙන් කර උරෙන් උර තරග වෙදිනවා. මම හිතන්නේ ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම කීඩිකාව දෙදෙනෙක් මේ පොකුරේ ඉදිරියට යදෙන ආකාරයක් මෙන්න මේ විදියට අපි හොඳ වේගයක් රඳවා ගන්නවා. පැය කිලෝමීටර් 40 ඉක්මවා යන වේගයක්. දැන් සාමාන්‍ය මීටර 150ක වගේ කාල දුර ප්‍රමාණයක් මේ දෙවනි පොකුරට ප්‍රධාන පොකුරට මේ මතුවලා තිනවා. මේ කීඩිකාව දෙදෙනාට තව කිලෝමීටර තව කිලෝමීටර් 10ක්වත් නැති තරමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව මුම් පසුපස හඹා යන ආකාරයක්. ගොඩක් ස්ලෝ කරමු අරක ගමු. ගුවන් හමුදා කණ්ඩායම බලමු අපි කොහොමද යුද හමුදා කීඩිකාවන්ට අභියෝගයක් දෙන්නේ මෙන්න මේ විදිහට. අද උත්තර ස්ලෝ කරමු. අපි බලමු ගුවන් හමුදාව හරි ඔහොම ගුවන් හමුදාව ඔවුන් පසුපස හඹාගෙන පොකුරට අසු කර ගන්න අවස්ථාව ලැබෙයිද ශ්‍රී ලංකා යුද හමුදා කීඩිකාවන් දෙදෙනාව මෙන්න මේ විදිහට මෙන්න දෙවෙනි පොකුර ප්‍රධාන පොකුර ගොඩක් උත්සාහයක් දරනවා උන් ඉස්සර ගන්න අතර ඉස්සර උත්සාහයක් දරනවා. කාන්තා කණ්ඩා කීඩිකාව දෙදෙනා යුද හමුදාව සියලුම කීඩිකාවන්ට අභියෝගයක් කෙල්ල කරනවා මේ කණ්ඩායමේ කීඩිකාව දෙදෙනා. අපි බලමු මොවුන්ට ඒ ඉදිරියෙන් යන කීඩිකාව දෙදෙනාව රැක ගන්න පුළුවන් වේද ශ්‍රී ලංකා යුද හමුදාවට. ඒ කියන්නේ උන් දෙන්නට යන්න ඉඩ ඇරලා මේ කණ්ඩායම ස්ලෝ කර ගන්න අවස්ථාව ඉස්සරහට ගන්න මේ පොක ඉස්සරහට ගන්න අවස්ථාව තියෙයිද? ඕගානික මෙන්න මේ විදිහට අපිට දැක ගන්න පුළුවන් වේවි. කාන්තා පාපදි තරගය ඉතින් කාන්තා තරගය දැන් මීටර 150ක මීටර 200කට ආසන්න දුර පළවෙනි පුකුර පළවෙනි කීඩිකාව දෙදෙනා මේ ප්‍රධාන පුකුරයි අපි මේ ප්‍රධාන පුකුරේ ගුවන් හමුදා කණ්ඩායමට ලොකු අභියෝගයක් මේ වෙනකොට යුද හමුදා කීඩිකාව දෙදෙනෙක් පළවෙනි පොකුරේ ගුවන් හමුදා කීඩිකාවන්ට සහ නාවික හමුදා කීඩිකාවට ලොකු අභියෝගයක් ඉදිරිපත් එල්ල කළා කියන යුද හමුදාවෙන් මේ වෙනකොට අද දවසේ බයික් එක පදින්න අපේ මාළ අයියාගේ බෑන තමයි අපි සම්බන්ධ වෙන්නේ. ඉතින් ඔව් ඉන්නවා බයික් එක ගන්නට අරගෙන යනවා මම පරීක්ෂා කරගෙන. හොඳ තරගයක් මේ වෙනකොට මෙන්න කාන්තා තරගේ තාමත් ගුවන් හමුදාව පොකුරේ ඉදිරියට යන උත්සාහ
ලබා එනවා අර අනිකුත් කීඩිකාව දෙදෙනා පසුපස ශ්‍රී ලංකාව ගුවන් හමුදාව වල දැක ගන්න පුළුවන් අද උදෑසන පැවසුවා ගුවන් හමුදා තරගයෙන් පසු දින 2යි බයිසිකලේ අරගෙන ඉතින් ඇය හොඳ තරගයක් ලබා දෙනවා මේ මොහොතේ ගුවන් හමුදා කීඩිකාව දෙදෙනා යුද හමුදාව සාධාරණ ඉෂ්ට කරනවා මෙන්න මේ විදිහට පළවෙනි පුකුර ළඟට යන්න කිසිදු අවස්ථාවක් ලබා දෙන්නේ නැහැ ගුවන් හමුදාවට යුද හමුදාවේ අභියෝගය මෙන්න මේ විදිහට කඳු සහිත මාර්ගයක ඔව් and උත්සාහයක් කරනවා ඔය ජම්ප් එකක් කුකුර අනිවාර්යයෙන්ම ඒ කුකුර ඉදිරියට ඇදෙවි වට්ටි ඇනුයි ආකාසයි කීඩිකා දෙදෙනා මම හිතන්නේ අයේෂා පංචාලි බනාන්ඩු අර කීඩිකාව අතර දෙනා මෙන්න අයේෂාද හොඳ තරගයක් ලබා දෙනවා වෙන ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඔව් කීඩිකාව 6 දෙනෙකුට තරගය මේ වෙනකොට 6 දෙනෙකුට තරගය ඛණ්ඩනය වී අවසන් කීඩිකාව 6 දෙනෙකුට ඛණ්ඩනය වී අවසන් යුද හමුදාවේ කීඩිකාවක් ගුවන් හමුදාවේ කීඩිකාවක් සිවිල් ක්‍රීඩා සමාජයේ නාවික හමුදාවේ කීඩිකාව දෙදෙනෙක් වුණ අපිට අද දාගන්න පුළුවන් ආකාශා සමග අයේෂා පළවෙනි පොකුරේ අපිට දැක ගන්න පුළුවන් වෙන සුදාරිකා ඉන්නවා පළවෙනි පොකුරේ and පංචාලි බනාන්ඩු සඳමිනි මෙන්න මේ විදිහටයි පළවෙනි පොකුරේ කීඩිකාව 6 දෙනා ඔව් වේගය වැඩි කරමින් තවත් කීඩිකාව 3 දෙනෙක් යුද හමුදා කීඩිකාව 2 දෙනෙක් සමග ගුවන් හමුදාවේ කීඩිකාව තවත් පොකුරෙන් ඉදිරියට එන්න උත්සාහ කරන්නේ මෙන්න මේ විදිහට තරගය දැන් වේගවත් කරනවා පංචාලි තරගය වේගවත් කරනවා පාපදී තරගයේ දෙවනි තරගාංගයේ හැටියට කාන්තා විවෘත තරගයයි මේ ඔබට දැක ගන්න පුළුවන් වෙන්නේ කාන්තා විවෘත තරගයයි ඔබට මේ දැක ගන්න පුළුවන් වෙන්නේ පළවෙනි තරගයේ වයස අවුරුදු 19 පාල පිරිමි තරගයේ සවුව ඉංගලතුරුව කාන්තා පාපදී විවෘත කාන්තා තරගයයි මේ ඔබට දැක ගන්න පුළුවන් වෙන්නේ පිරිමි තරගය WSC page එක හරහා අපිට දැක ගන්න පුළුවන් ඒ වගේම මෙම තරගය මීමන ලයිව් ඔස්සේ පොර සජීවීව දැක ගන්න අවස්ථාව ඒ වගේම නෙස්ටමෝල් පුළුල් තිරයක් ඔස්සේ පාපදී තරගය මර්ධගහමුල මංජු මහතාගේ විරද ව්‍යාපාර ඉස්සරහා ඔහුගේ නිවස ඉදිරි පිටේ පාප තරගය සජීවීව දේශක ජනතාවට දැක ගන්න අවස්ථාව ලබා දෙනවා නෙස්ටමෝල් පුළුල් තිරයක් ඔස්සේ පාපදී තරගය නරඹන්න ඔබට ඔන්න අනිත් යුද හමුදා කීඩිකාව දෙදෙනයි දෙවියත් කණ්ඩිය නියෝජනයයි පළවෙනි පොකුරට සම්බන්ධ වුණා. කීඩකයෝ 9 දෙනෙක් කීඩිකාව 9 දෙනෙක් දැන් පළවෙනි පොකුරේ සුන්දර ප්‍රදේශයක් වෙල්ලායක් පසු කරමින් කීඩිකයෝ 9 දෙනෙක් කීඩිකාව 9 දෙනෙක් පළවෙනි පොකුරේ දැන් පාඩ කිලෝමීටර් 38ක 35ක වේගයක් රඳවා ගන්නවා. මෙන්න මෙම කීඩිකාව යුද හමුදා කීඩිකාව දෙදෙනෙක් මේ පොකුරට නැවත සම්බන්ධ වුණා. වෙන හොඳ වේගයක් අපේ මඩම්පැල් අපේ ටියුටර් විජේසූරිය මහතා නිවස අසරින් තමයි අපි මේ ගමන් කරන්නේ. මෙතන මඩම්පැල් නේද? ඔව් දැන් තමයි මඩම්පැල්ලට ආවේ. මට දැන් දෙක මාරු වුණාද කොහෙද?
good morning ලොකු කාලා තියෙනවා good morning CP අයියා කියලා good morning දැන් මාත් එක්ක සජීවී සම්බන්ධ වෙනකොට සියලු දෙනාටම share කරන්න comment කරන්න like කරන්න මේ මොන live එකේ පාපෙත් තරගේ පුළ සජීවී වෙන අරපටන අවස්ථාව මේ මොහොතේ දැක ගන්න පුළුවන්. ඉතින් අද දවස පුරා පාපෙති තරග රාශියක් තවත් කිරිකාව දෙදෙනෙක් දැන් 11 දෙනෙක් පළවෙනි පොකුරේ කිරිකාව 4 දෙනෙක් පළවෙනි පොකුරේ පොර දැක ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. දෙහිඅත්ත කණ්ඩිය නියෝජනය කරන කිරිකාවක් පළවෙනි පොකුරේ පොර දැක ගන්න පුළුවන් විදිහට. තවත් එනවා දෙන්නෙක් ඕන. දෙන්නෙක් එනවා පිටිපස්සේ. නැවතත් සියලුම කිරිකාව පොකුරට සම්බන්ධ වෙන මොහොතක් අපිට දැක ගන්න පුළුවන්. නැවතත් කිරිකාව සියලු දෙනාම එක පොකුරකට සම්බන්ධ වේවි. किलोमीटर क्या फिरती है किलोमीटर 9ක් විතර තියෙනවා කියලා කියනවා. ඉතින් මම නැගලා හරියට ඉතින් මෙන්න මේ විදිහට තමයි පාපෙත් තරගය අපිට දැක ගන්න පුළුවන්. නැවතත් කීඩිකාව සියලු දෙනාම වගේ කීඩිකාව දෙදෙනෙක් තුන් දෙනෙක් වගේ හරින අනිත් කීඩිකාව සියලු දෙනාම පළවෙනි පොකුරටයි සම්බන්ධ වුණේ. පළවෙනි පොකුරේ මේ ඉදිරියට ඇදෙන්නේ කාන්තා තරග ඉසව්ව මඩම්පැල්ල මන්සන්දියේ පසුකරමින් අපි මේ ඉදිරියට ඇදෙන්නේ. දැන් සමන්ත ලක්මාල් අපේ ප්‍රවීණ පාවති කීඩකයා ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරන එම කීඩකයාගේ නිවස පසු කරමින් තමයි අපි මේ කාන්තා තරග වූ අයසා ශ්‍රී ලංකා නාවික හමුදාව උත්සාහය කරනවා.
අසාර්ථකයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඔව් පසුපසල උපදිනවා. ඔව් පසුපසල උපදින ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙන පංචාලි ආයසා පසුපසල උපදින ආකාරයක් ඔව් පංචාලි සිනාසුදුනේ මම හිතන්නේ වැඩි වෙහසක් අපිට දැක ගන්න විදිහක් නැහැ. වැඩි වෙහසක් නැහැ. ඔව් ආකාශ ට්‍රයි එකක් දේවිද නැත්නම් පට්ටි ට්‍රයි එකක් දේවිද තරගේ ඉදිරියට යන්න බලමු අපි මේ ඉරිකාව උත්සාහයක් දරාවිද දහවල් 10යි විනාඩි 18යි මේ වෙනකොට වේලාව ලංකා වේලාව මේ වෙනකොට ඉතින් ලංකාවේ බ්‍රිටිෂ් සිටින අපේ බේස් එක ජනතාව අපිට එක්ක සජීවී ලෙස සම්බන්ධ වෙනවා මේ මොහොතේ කාන්තා තරංගේ කාන්තා පාවෙක් තරංගෙට සජීවී ලෙස නරඹන මොහොතක් ඔබට දැක ගන්න පුළුවන් ශ්‍රී ලංකා යුද හමුදාව ගුවන් හමුදාව නාවික හමුදාව ඒ වගේම සිවිල් ක්‍රීඩා සමාජය තුනක් අද තරඟ බිමේ පොර දැක ගන්න පුළුවන් වෙන කාන්තා තරංගේ ඉසව්වේ අවසන් මේ සා කිලෝමීටර ගිය පුදුනවා පහක් තියෙනවා පාට වැඩිද පහක් අවශ්‍යම 8ක් තියෙනවා 8ක් 9ක් ඊට 8ක් අපිට පාට ඉස්සෙල්ලා තියෙනවා තව 20ක් විතර දාවේ ඔව් නෑනේ එතනින් යන්න අපේ හන්දියට එතන 15 තියෙනවා මේ 10 12ක් තියෙනවා මොකද දැන් පැයක් විතර කියන්නේ ඒක තමයි මම කියවනෝ නෑ ඉතින් තව 10කට වැඩි තියෙනවා මේ පිළිමරේසේ පටන් ගන්න ඕනේ වේගෙ පොඩ වැඩි කරන්න නෝ දැන් පැයකටත් වෙන්න ළඟයි කිලෝමීටර් 57ක් 47යි තියෙන්නේ සාමාන්‍ය ට්‍රේනින් කරන වීඩියෝට ආයේ රේස් එක හොඳට කරන්න තව රේස් කරන්න පුළුවන් රේස් එක වේගය වැඩි කරන්න අඩුම ගානේ 35කටවත් පදින්න ඔය තව තරඟ තියෙනවා තරඟ පැවැත්වෙන්න තියෙනවා දැන්ට පැයක් විතර ගිහිලා තියෙනවා කාන්තා තරඟේ සව්වේ තවත් මම හිතන්නේ දුර හරියට මටත් මතක නැහැ මර්ධගහමුල ප්‍රදේශයේ සියලුම වෙළඳ ව්‍යාපාර ප්‍රදේශවාසී සියලු දෙනාගේම සහයෝගත්වයෙන් පවත්වන මෙම දැවන්ත පාපැති සවාරියේ පාපැති තරඟාවලිය කාන්තා තරඟ පිරිමි තරඟ ඒ වගේම වැඩි තරඟ හැටියට තරඟ නම්කල ලාබාල තරඟ හැටියට තරඟ ඉසව් පහකින් සමන්විත මෙම තරඟය මොනවාද දැක ගන්න පුළුවන් මේ කාන්තා තරඟ ඉසව්වේ තමයි මින් ඉස්සලා අපිට විනාඩි 15කට 20කට ඉස්සරහා අපිට එක්ක ස්ටෑන්ඩර් 19 පාර තරඟ ඉසව්ව පැවැත්වෙනවා දැන් මම හිතන්නේ ඒගොල්ලෝ අවසන් කිරීමටත් ඉතාමත් ආස නැති පොඩ වෙනවා ටෙල් පෝලිං මේ වෙනකොට සෙට් වල
තෙල් පෝලිං තියෙනවා අපිට දැක ගන්න පුළුවන්. මාර්ගයේ පුරාවටම පෝලිං ගහගෙන මේ ෆැක්ටරි පෝලිං සෙට් මෙන්න මේ විදිහට හෙඩ්වල අපේ විනිසුරු මණ්ඩලය අවධානය යොමු කරන්න ඕනේ මේ ස්ථාන මේ ඉන්ධන ලබා ගැනීමේ විදියට. ඉතින් ඒ නිසා ඒ තැන්වල රථ වාහන වැඩි නිසා ක්‍රීඩකයන්ට අපහසුතාවයක් ඇති වෙවි. ඒක අපි දැනුවත් වෙන්න ඕනේ. ඉතින් ඒ සෙට් වල තියෙන හරිය අපේ සංවිධායක මණ්ඩලය දැනුවත් වෙන්න ක්‍රීඩකයන්ට ඒ ආරක්ෂාව තහවුරු කරගන්න ඒ හරිය පොඩක් බලන්න කියලා තමයි කියන්න තියෙන. ඉතින් මොන කාන්තා තරඟ ඉසව්වේ තවත් කිලෝමීටර 10කට වැඩි ප්‍රමාණයක් තියෙනවා කියලා තමයි අනිල් කියන්නේ. තව ඔව් තව ගිහිල්ලා නැහැ. අධිරාජපතියට තව ගියේ නැහැ නේ. ඔව් තව කිලෝමීටර 10 වුණා. 10 20ක් විතර තියෙන සද්ද තමයි තියෙන්නේ. අපේ කාන්තා තරගයේ පිරිමි තරගය දහවල් 12ටවත් ආරම්භ කරන්න අපිට අවස්ථාවක් ලැබුණොත් දෙකයි කාල 2:20 වගේ වෙනකොට පිරිමි තරගය පැය 3යි විනාඩි 20ක් වගේ කාලයක් යනකොට තරගය නිමා කරගන්න පුළුවන්. 20ක් 30ක් අතර තරගය නිමා වේවි. ඉතින් එපා ඉස්සරහින් පංචකයන් සුදාරිකා කායතරයි නැද්දාද දවසේ වෙන කාන්තා තරගයේ ඉදිරි මේ විදිහට අපිට දැක් ගන්න පුළුවන්. ශ්‍රී ලංකා ගුවන් හමුදාව නව සොයා ගැනීම එක්ක පාපෙන් තරගයේ ඉදිරියට ගමන් කරන්න කීලිකාවන් වෙන මේ විදිහට කාන්තා තරගයේ ගුවන් හමුදාව ප්ලෑන් එකක් මොකද නෑ chance එකක් නෑ. try එකක් දෙන්න. හොඳ තරංගයක් මෙන්න මේ විදිහට දැක ගන්න පුළුවන්. සුදාරිකා මොකද කල්පනාව? මෙන්න මේ විදිහට පොකුණේ මිදි ඔව් යුදා කීඩිකාව දරුවේ ගොඩක් පිටිපස්සේ ඉඳලා ගුවන් හමුදා කීඩිකාව ඊට වඩා ඉස්සරහින් මංගල දේවාල අසල මාර්ගයේ තමයි අපි මේ විදිහට රැඳෙන්නේ. මෙන්න මේ විදිහට අපි දැක් ගන්න පුළුවන් පාවෙත් තරගේ. පටේ ගන්න. වේගය වැඩි කර ගන්නවා පිළිකාවන්. ඔව් ගුවන් හමුදාව නියෝජනය කරන පට්ටි ඔව් උත්සාහයක් දරාවිද ගුවන් හමුදාව නාවික හමුදාව යුද හමුදාව දවන්ත තරගයක්. ඒ තරගය තුල සිවිල් ක්‍රීඩා සමාජ තුනක් මේ පොකුරේ අපිට දැක ගන්න පුළුවන්. සිවිල් ක්‍රීඩා සමාජ තුනක් අපිට දැක ගන්න පුළුවන් මේ විදිහට. දැන් පීඩි නවත්තන්න. දැන් ඉවරයි පීඩි. ඔව්. දාන්න දෙන්න බා පයිලික.
දාලා තියෙනවා ඉංග්‍රීසි 4 වසරේ ඉංග්‍රීසි පොතේ දිනවා කියලා ඉස්සරහ කීයක් යනවාද කියලා හිතනවා මේ තරගේ සියලුම ක්‍රීඩිකාවෝ මේ පොකුවේ තමයි අපිට දැක ගන්න පුළුවන් සියලුම ක්‍රීඩිකාව තරග අවසානයේ ස්ප්‍රින්ට් එකට තමයි සියලුම ක්‍රීඩිකාවෝ මම හිතන්නේ යන්නේ. ඉතින් සියලු දෙනාම තරගය එකට අවසන් කරાવી කාන්තා තරග සවුවේකින් බලමු නවතත් යුදා ක්‍රීඩිකාව ඔව් එට්ටුවට ඊට වඩා දඟර දාලා පදිනවා වෙනවා අපිට දැනෙනවා දඟර තමයි වෙන පදින ආකාරයක් ශ්‍රී ලංකා යුද හමුදාවේ ක්‍රීඩිකාව. ඉතින් කාන්තා තරඟවල අපිට දෙක ගන්න පුළුවන් වෙන්නේ මේ ක්‍රීඩිකාව ෆිනිෂ් එකට සියලු ක්‍රීඩිකාව එකක් එක තමයි උත්සාහ කරන්නේ. එකක් ඇවිල්ලා තරගේ ඉක්විස් එක ජයග්‍රහණය කරන්න පුළුවන්. ආයත් එක්ක තරගේ ප්‍රමිණස් ජයග්‍රහණය කරන්න තමයි උගේ උත්සාහය. අපිට මතකයි මේ ඉස්සලා පාපේ තරගයක බට්ටි තරගයක මේ වගේ ඉදිරියම තනියම ගලවගෙන ගියා. ඉතින් අද දවසේ ගුවන් හමුදාව ජයග්‍රහණය කරන්න හැකියාවක් ලැබෙයි. ගුවන් හමුදා කණ්ඩායමට ගුවන් හමුදා පාපේ තරගයේ පරාජයත් එක්ක අද දවසේ ගුවන් හමුදා කණ්ඩායමට මේ පාපේ තරගය දුනගහ ප්‍රදේශයේ පාපේ තරගය ජයග්‍රහණය කරන්න පුළුවන් වේවි. දුනගහ මර්ධක හමුල වීඩියෝඩි මර්ධක හමුල පාපේ තරගය ජයග්‍රහණය කරන්න පුළුවන් වේවිද ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායමට. මේ මංජු මහතාගේ නිවස ඉදිරිපිට පවත්වන රේෂින් කාන්තා පාපෙද්දි තරඟ ඉසව්වයි මේ ඉදිරියට ගමන් කරන්නේ. පැය කිලෝමීටර 25ක 28ක විතර වේගයක් රඳවාගෙන මේ ඉදිරියට ගමන් කරන්නේ ක්‍රීඩිකාව සියලු දෙනාම අපි බලමු නැවතත් යුද හමුදා ක්‍රීඩිකාවක් උත්සාහයක් දරනවා. මේ මිනිසුන්වත් එක්ක නෙමෙයි යන්නේ මාත් එක්කද යන්නේ. ක්‍රීඩිකාව දෙදෙනෙක් යුදා උදාව සහ වන්න උදාව ක්‍රීඩිකාව දෙදෙනෙක් තරගයේ ඉදිරියට දෙනවා. සාමාන්‍ය වේගයක් මෙන්න මේ විදිහට අඳව ගන්න අපේ ක්‍රීඩිකාව දෙදෙනා. හොඳ තරගයක් අපිට දැක ගන්න පුළුවන් වේවි. ක්‍රීඩිකාව දෙදෙනයි යුද හමුදාව සහ ගුවන් හමුදාව ක්‍රීඩිකාව දෙදෙනා තරගය නැවතත් ක්‍රියාත්මක වෙනවා. එන මේ විදිහට නැවතත් ඒ පොකුරට සියලුම ක්‍රීඩිකාව සම්බන්ධ වුණා. සෝ කියන්නේ මේ 25 24යි 20යි වේගේ 20යි වේගේ මොනවද කරන්නේ? මොනවද මේ කරන්නේ? පංචක ඉරට අරන් යනවද? ඉර අරන් ගිහලා ස්පින් කරලා වැඩක් තියනවද රේස්? ඔයගොල්ලන් රේස් කරන්නේ කොහමද? මේ නවත්තලා තියෙන රේස් එකක් මේ කරන්නේ. අඩුම ගානේ 30කටත් එයාට බදින්නකෝ. පදින්න හොඳ රැකියාව තියෙනවා. ඒත් බොරුවට හැංගගෙන ඉන්නවා. ඔය බයික් මේක දාන්න දෙන්න එපා බයික් කරේ.
එයා සපෝට් කරන එකේ දාන්න දෙන්න එපා. ආයෙත් බයි දාන්න දෙන්න එපා නවත්තලා. මරදගහ මුල කාන්තා පාපති තරගයත් එක්කයි මේ ඉදිරියට ගමන් කරන්නේ. විවෘත කාන්තා තරගය ඔයාලා දැක ගන්න පුළුවන් මේ විදිහට අද ලංකාවේ සිටින නම් දරාපු ක්‍රීඩිකාව මේ තරගය තුල සිටියත් ක්‍රීඩිකාව කීප දෙනෙක් නොහිටියත් අනිත් ක්‍රීඩිකාව සියලු දෙනාම සිටිනවා. ඉතින් ඒ තරගය මන්දගාමී තරගයක් පැය කිලෝමීටර් 20-25 අතර තරග වදින්නේ ක්‍රීඩිකාව. ඉතින් මේ තරගයේ අවසන් කිලෝමීටර් කීපය අපි දැන් මේ රැඳී සිටින අවසන් කිලෝමීටර් කීපේ උන ඉන්ධන බෝඩින් මාර්ගයේ පුරාවටම ඉන්ධන බෝඩින් වල දැක ගන්න පුළුවන්. පාපති තරගය පැවැත්වීමට ලොකු බාධාවක් ඇති වේවිද කියලා අපිට කියන්න අමාරුයි. තරගයේ තුල ඉතින් ඉන්ධන බෝඩින් කියනකොට අපේ සංවිධානයක මණ්ඩලය මම නැවතත් මතක් කරනවා සංවිධායක මණ්ඩලය සජීව ප්‍රාණී සිටින්න මේ සෙට් තියෙන ප්‍රදේශවල මාර්ගය තහවුරු කරගන්න. කතරගම ක්‍රීඩිකාව නැවතත් උත්සාහයක් දරනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි තරගය අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. පැය දෙකකට ආසන්න කාලයක් ගත වෙවි තරගය ඉවර වෙන්න. දැන් මේ වෙනකොටත් පිරිමි තරගය නම් වයස අවුරුදු 45 වයස අවුරුදු 19 පාල තරග නිමාව මේ වෙනකොට සතුරුන්ගේ අවසන් නැති අනිවාර්යයෙන්ම දැන් මේ වෙනකොට කාන්තා තරගයයි අපි ඉදිරියට යන්නේ. ඔයා මේ මෝටර් සයිකල් බන්ද් කරලා ඉන්න එපා. මේ රයිඩර්ස්ලත් එක්ක ඉන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔබට දැක ගන්න පුළුවන් වෙන්නේ තරගේ. නැවතත් ක්‍රීඩිකාව දෙදෙනෙක් පොකරෙම ඉදිරියට යනවා. දුක හමුදාව පසුපස අපිට දැක ගන්න පුළුවන් ලූපත් ආකාරයක්. ක්‍රීඩිකාව දෙදෙනෙක් පොකරෙම ඉදිරියට යනවා. ශ්‍රී ලංකා නාටක හමුදාව දුක හමුදාව ක්‍රීඩිකාව දෙදෙනෙක් පොකරෙම ඉදිරියට යනවා. මේ කාන්තා පාපති තරගයේ පූර්ණ අනුග්‍රහයකත්වය දිනේෂ් මහතා ජපානයේ සිට පාපති තරගයේ පූර්ණ අනුග්‍රහය ඒ වගේම මතක් කරන්න ඕනේ දානමය පාලක කාන්තා තරගයේ පැවැත්වීමට නියමිතයි. ඒ සවස් භාගයේ පිරිමි තරගය මේ ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් මේ තරගයේ පසුව දැන් අපි බලා සිටින්නේ පිරිමි තරගයේ විවෘත පිරිමි තරගයේ දවල් 11ට අපිට ආරම්භ කරන්න පුළුවන් වේවි. අපි ගොඩක් දුරට තව කිලෝමීටර කීපයක් තියෙන තරගයේ නිමා කිරීමට අපි මරදගහ මුල මංජු මහතාගේ නිවස ඉදිරි පිටින් දවන්ත මේ පාපැති තරගය කාන්තා තරගය ඉසව්ව මෙන් අනතුරුව තමයි පිරිමි තරගය ඉසව්ව. ඒ
තරඟ කීපය අද දවස පුරාම මේ මාර්ගය ඔස්සේ දැක ගන්න පුළුවන්. ඒ වගේම දෙස් විදෙස් සිටින අපේ ප්‍රේක්ෂක ජනතාවට දැක බලන අවස්ථාව තියෙනවා මේ පාබේ තරඟේ. ඉතින් ගොඩක් කට්ටිය කමෙන්ට් කරනවා තාපහයි තව කිලෝමීටර් 5ක දුරක් අපේ මේ අනිල් තමයි කියන්නේ තව කිලෝමීටර් 5ක දුරක් ඒයි තව කිලෝමීටර් 5ක දුරක් තමයි තරගේ නිමා කිරීමට වැඩක් නැහැ කියලා මේ ආන්නකෝ ඇයි මෙච්චර මේ අයින් යන්නේ ඒ අච්චේ මොකටද මාළු ගෙන්නවන්නකෝ මේ කිව්වෝ තව කිලෝමීටර 5ක දුරක් තමයි තරගේ නිමා කිරීමට තව කිලෝමීටර 5ක දුරක් තරගේ නිමා කිරීමට කාන්තා තරගේ සවු මේ වෙනකොට පළවෙනි ඉදිරිය අපිට දැක ගන්න පුළුවන් මේ ඉදිරිය මේ විදිහට ඔව් එක පාට ස්ලෝ වෙනවා වේගය වැඩි කර ගන්නවා එක පාට ස්ලෝ වෙනවා තරගේ අවසන් කිලෝමීටර් කීපය අපි මේ රැඳී සිටින්නේ කිලෝමීටර් 4ක වගේ දුරක් තමයි තරගේ නිමා කිරීමට කාන්තා තරග ඉසව්ව නිමා කිරීමට තව කිලෝමීටර් 4ක දුරක් දැන් මේ වෙනකොට 35ක 38 විතර වේගයක් රඳවා ගන්න මේ වෙනකොට නිමා කිරීමට තව කිලෝමීටර් 3මාරයි කීඩිකාවන්ට අවසන් කිලෝමීටර් 3 මේ වෙනකොට ගුණංගා ගුවන් හමුදාව සහ යුද හමුදා කීඩිකාව දෙදෙනෙක් පෙරමුණ ලබාගෙන තිනවා පාබත් තරගේ මේ වෙනකොට පැය කිලෝමීටර් 40ක ආසන්න වේගයක් රඳවා ගන්නවා. ඔව් මේ වෙනකොට නාවික හමුදාව කීඩිකාව ක්ෂණිකව පොකුරට සම්බන්ධ වෙනවා මේ නාවික හමුදාවේ කීඩිකාව පල්ලම සහිත ප්‍රදේශයක නිසා ඔව් තවත් මීටර 20ක වගේ දුරක් තමයි පළවෙනි පොකුරේ කීඩිකාව දෙදෙනා සහ දෙවෙනි පොකුරේ කීඩිකාව සිටින්නේ ඔව් කඳු සහිත ප්‍රදේශයක් ඉදිරියේ තව කිලෝමීටර් 3ක වගේ දුරක් තමයි තරගය මේ කන්දේදී ජම්ප් එකක් ගියොත් තරගේ ජයග්‍රහයක කීඩිකාව සොයා ගන්න පුළුවන් වේවි. තව කිලෝමීටර් 3ක් මේ කන්දේදී ජම්ප් එකක් යාවිද බලමු අපි මේ තරගය මොන වගේ මුහුණවරක් ගනීවිද මෙන්න හොඳ තරගයක් හොඳ කිව්වට ඉතින් වේගය නම් අඩුයි ඔයා මේ පැත්තේ අයිනින් ඉන්නේ ඔයා මේ පැත්තේ අයිනින් ඉන්නේ අරයා මැද්දේ ඉන්නේ ඔයාවම ඉන්නේ බයිසිකල් දාන්න දෙන්න එපා ඔව් ඔව්
හරියට යන්න. ඔය යම් කීඩේ යනකොට නැත්නම් වැඩක් නෑ අපි. දැන් ඈත් වුණා තරඟය. මේ වෙනකොට කිරිකා දෙදෙනාට යම් කිසි ස්ථාවරයක් ලබා ගන්න පුළුවන් වෙවි. මේ කන්ද තරණය කළොත් තරඟයේ ජයග්‍රහණය කරගන්න යන්න අවස්ථාව මේ කිරිකාව දෙදෙනාට ගුවන් හමුදාව සහ යුද හමුදාව කිරිකාව දෙදෙනාට අවස්ථාවක් ලැබෙවි. තව කිලෝමීටර 2.5ක් වගේ මේ කන්ද තරණයෙන් පසු තරඟය නිමා කිරීමට වැඩි දුරක් නැහැ. කන්ද තරණයෙන් පසු ඔව් ජයග්‍රහණය හිමි කරගන්න පුළුවන් වෙවි. ඔව් අපි බලමු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ජයග්‍රහණයද යුද හමුදාවට ළඟට ගන්න ගුවන් හමුදාවට යුද හමුදාවටද ඔව් and පසුපස අපිට දැක ගන්න පුළුවන් and පසුපස අපිට දැක ගන්න පුළුවන් ආකාශ සඳමිනි ඔව් සුදාරිකා පිටිපස ආකාශ සඳමිනි and අන කීරිකාව තිදෙනා පන්සාලි වනාණ්ඩු වෙන කීරිකාව හොඳ උත්සාහයක් ආකාශ සඳමිනියට හොඳ හුරුවක් තියෙනවා මේ මාර්ගයේ පුරා හොඳ හුරුවක් තියෙනවා මේ කඳු මේ කැප් මේ පල්ලම් ඒ සියල්ල හොඳ හුරුවක් තියෙන කීරිකාවක් නැවතත් සියලුම කීරිකාව එක පොකුරට එක්රස් වෙවි. තුනයි හතයි තවත් කීරිකාව දෙදෙනෙක් ඔය බටේ ගන්නකො බටේ අරගේ සීමාව අපිට පේනට නොපෙනෙන මුලලා මන්සන්තිය किलोमीटर किलोमीटर देखा हाँ किलोमीटर එකහමාරකට වැඩි නෑ තරගේ නිමා කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාව කීරිකාවක් පෙරමුණ ලබා ගත්තත් ඇයට යන්න අවස්ථාවක් ලැබෙන අපි ජයග්‍රහණය කාට ශ්‍රී ලංකා යුද හමුදාවට නැත්නම් and පොඩ දකුණට ගන්න අවසන් රේඛාව පේන නොපෙනෙන මාර්ගයක මේ මොහොතේ අවසන් රේඛාවක් අපිට පේන නොපෙනෙන සෙව්වක පාපැදි තරගයේ ජයග්‍රහයි කීඩිකාව කවුරු හිමි කරගනිවිද අද දවසේ පාපැදි තරගය අපි ඉස්සරහට යන්න ඕනේ දැම්ම යන්න බෑ තා තියෙනවනේ हाँ
තරගයේ නිමාව සටුවන් කරන්න තවත් අපිට මීටර 800ක විතර දුරක් තරගයේ නිමාවට මීටර 800ක වගේ දුරක් තරගයේ නිමා කිරීමට මංජු මහතාගේ වෙළඳ ව්‍යාපාරික ඉස්සරහ තමයි තරගය අවසන් කිරීමට නියමිතයි. තවත් සුළු මොහොතයි පාපෙත් තරගයේ නිමා කිරීමට තවත් මොහොතයි. අපිට ජන ගංගාවක් දියුණු තරගයක් පාපෙත් තරගයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව ජයග්‍රහණය කළේ යුදමුදාවනේදී යුදමුදාව අරු දැරියා අන්තිම මොහොතේ අතෑරියා වෙන මේ විදිහට තමයි තරගය අවසන් වුණේ පාපෙත් තරගයේ කාන්තා තරගයේ මේ විදිහට අපි සූදානම් වන්නේ ඉතින් ඉතාමත් හොඳ කාර්යයක අවස්ථාවක් මෙන්න මේ විදිහට තමයි තරගයේ අවසන් වුණේ පාපෙත් තරගයේ කාන්තා තරගය. මේ අනුතුරුව පිරිමි තරගය මේ වෙනකොට සියලු කටයුතු සූදානම් පිරිමි තරගයේ සව් ආරම්භ කිරීමට ආමිකට තමයි මම දැක්කේ. ඔය අර බයිසිකලේ ආවේ නෑ. මෙයා ආයෙත් ආවේ නෑනේ බයිසිකලේ. बात से किए क्या आपका ග්‍රහණය කළේ මොකද හිතන්නේ අද මම දැක්කා තව දසමින් දානවා අත් දෙක ඇත්තරිය ඈත තියද්දි තව පොඩ්ඩෙන් දානවා ඈන් මොකද වුනේ ඉතින් තරඟේ නිහතමානී සත්‍යක් තියෙනවා අද තරඟේ පිළිබඳව විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනේ යුද හමුදාපතිතුමට අප උඩවලව කඳුරේ අනදින නිලධාරීතුමන් හා අනිකුත් සියලුම නිලධාරීන් හට උඩවලව කඳුරේ සියලුම මේ සේවයේ නියුතු සියල්ලන්ට මගේ කණ්ඩායමේ සියලු දෙනාට මගේ තාත්තා අයියා මට උදව් කරන හැමෝටමත් මගේ අම්මා ජීවිතින් අතුරු නැතත් ඇයට මගේ පුහුණුකාරතුමන්ට නම් කිව්ව නොකී සියල්ලන්ට ස්තුති කරන්න මේ මොහොත අවස්ථාවක් කරගන්නවා. සර්ටත් ස්තුතියි ලයිව් කරන්නේ මේ තරඟය හැමෝටම බලන්න ලබා දුන්නාට. ඔව් මොකද ඈන්ගෙන් ලැබුණු අභියෝග මම අර ඈත ඉඳලා ගත්තින්ද chance එකක් තිබුණා මොකද දුර ඉඳලා ලොකු මල්ලමත් එක්ක තියෙන තරඟේ ඉන්න. ස්ප්‍රින්ට් එක ලෝන් ස්ප්‍රින්ට් එකක් කරගත්තේ. ඒ අරගෙන ඇවිල්ලා මෙතනට එද්දි ඒක මොන වුණාද මන්ද හිතලා මේ මගෙන් අතහැරියන්න මේක ඉබේම මෙයා වෙලා සමහරට සර් කිව්වා වගේ පරාද වෙන්නත් හේතුවක් වෙන්න ඉඩ තිබ්බා ඒක. ඒක නට කොහොම හරි ජයග්‍රහණය කරගන්න පුළුවන් වුණා. ඔව් ඉතින් සුබ පතනවා නම් ඔයාලට ජය වේවා. ස්තුතියි සර්. ආමි ඔයා ඉතරම ඉස්සරහට ඉන්නේ මම දැක්කේ අනිත් අය. මම බයිසිකලය. ඔබේ ඈන්ඩි කියලාද? දෙවෙනි ඈන්. ඔව් තුන පංචාලි හෝ බට්ටි. ඉතින් අපි බලමු කාන්තා තරඟයේ දෙවන ස්ථානය and බලමු අපි මොකද උනේ කතා කරලා ඇන්ට දෙවෙනි ස්ථානයේ තින්නවා අපි බලමු and
ඔව් ඉතින් අපිත් එක්ක සම්බන්ධ වෙනවා ගුවන් හමුදා තරඟයේ ජයග්‍රහණය කරලා සති දෙකකින් පසු අද දවසේ තරඟයේ අවසානයේදී දෙවනි ස්ථානයෙන් තමයි හිමි කරගත්තේ. මොකද උනේ ස්පීඩ් එක? ලොකු අභියෝගයක් තිබ්බා. ඉතින් කවන්නේ පුණුවෙන් කටයුතු කරලා හම්බුනේ නැහැ. මේ ජයග්‍රහණය සතුටින් බාර කරනවා. ඔව් මොකද මම හිතන්නේ දුර වැඩි වුණා අරයා ගත්ත ඒකේද වාට අවශ්‍යයක් උනේ කොහොමද? ඔව්. එයා ගොඩ දුරින් ගත්තා. අතරමැද හිර වුණත් එක්ක. ඔව් ඒ ඇවිල්ලා කරදරයක් වෙන්නේ නැතුව. මම හිතන්නේ තව මීටරයක් තිබුණා නම් ලස්සම ගානේ. එයාත් දක්ෂෙක්. එයා ඉරට පොඩ්ඩක් මෙහෙන් අත් දෙක ඉක්කුවනේ. මං හිතුවා දැම්මා කියලා දාගන්න බැරුව වුණා නේ. ඉතින් අතරම පාපජි තරඟය මම අතරම කතා කරන්න කැමතියි කාන්තා කීඩිකාව අත්දැකීම් දැන් තියෙනවා පාපෙත් තරඟවල. ඇයි තරඟේ මේ වගේ ස්ලෝ වෙලා කීඩිකාව බය වෙලා පස්සට වෙලා ඉන්නේ? මම නම් අද ගොඩක්ම හිටියේ මට පුණුවෙන් කටයුතු නැති හින්දා. මෙතන කණ්ඩායම් 3ක් හිටියා ත්‍රිවිධ හමුදාව. ඒ යාලා අතර ලොකු තරගයක් තිබුණා. ඉතින් ඒ අතර මමත් තනි ක්‍රීඩිකාවක් විදියට තරගයේ සහභාගී වෙලා ඉතින් දෙවෙනි ස්ථානය ලබා ගත්තේ. හරියනම් ඔයාලට සුබපතන යන්න අර ඉදිරි තරඟ ජයග්‍රහණය කරන්න. මේ තරගය අපි වෙනුවෙන් පැවැත්වුවටත් ගොඩක් ස්තුතියි. ගෑනමට තරඟ නැති අවස්ථාවල. ඇත්තටම අර දිනේෂ් මාත් තමයි ජපානයේ ඉඳලා සම්පූර්ණ උත්සාහය දැක්වලා මේ තරඟය ඒ මාමටත් ගොඩක් ස්තුතියි. මේම තරගයක් අපිට පැවැත්වුවාට. හරි බොහොම ස්තුතියි පුතේ ජයවත් තුනක්. 3 හරි 4 හරි. හරි අපි කමන්නේ. මම අහන්නේ ජයග්‍රහණයට එහා ගිය දෙයක්. ඇයි කාන්තා තරඟයක් කීඩිකාව ඇයි මෙච්චර ස්ලෝ පදින්නේ? පදින්න පුළුවන්. මේම අපි 4-5 දෙනෙක් ඉන්නේ. 4-5 දෙනා පැද්දොත් ඇරෙන්න වෙන කිසි කෙනෙක් පදින්නේ නැහැ. නිකන් අරන් ඇවිල්ලා පැදලා වැඩක් නැහැ නේ. පදින කායට පදිනවා අනිත් අය අපූර්වට ගහගෙන ඉන්නවා. ඒකයි හේතුව. හැමෝම එක වගේ පදිනවා නම් ජම් කරනවා නේ ඒක වෙන. ඔයාලට කීඩිකාව හැටියට ඔයාලට වෙනස් කරන්න පුළුවන්. ඔයාලගේ කණ්ඩායමක් බෙදලා එක ස්පීඩ් එකට පද්දනම් ඔය කීඩිකාව ඉන්න කට්ටිය ගැලවෙනවා. ඔයාලට ඒක කරන්න පුළුවන්. මොකද ඔයාලට හොඳ වේගයක් තියෙනවා. මම බලනවා හොඳ වේගයක් 40ට ඇරියක් ඉන්නවා. ඔව් ඇවරේජ් 33-7ක් තියෙනවා. සමහරක් වෙලාවට 20ට යනවා. දැන් මේ පාපජි තරඟ අපි සංවිධානය කරන්නේ අතරම පංචාලි කාන්තා තරඟ නැති කාලයක ඕගොල්ලන්ට මේව වෙන්න. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලා දැන් පාපජි තරඟ වල අධ්‍යක්ෂකම් තියෙන කීඩිකාවක් හැටියට ඉදිරි තරඟවලත් ඊට වඩා අපි වේගය අපේ සාමාන්‍ය එවරේජ් එකක් බැලුවොත් අද 33-7ක් තියෙනවා. 33යි. ඉතින් ඔයාගේ අදහස් දෙන්න ඕනේ. ඇත්තම කතාව මේ ටිකක් දුර පදිනවා ඊට පස්සේ ස්ලෝ වෙනවා ඊට පස්සේ නිකන් මල් බයිසිකල් යනවා වගේ තමයි පදින්නේ. බලාපොරොත්තු වෙනවා හොඳට ට්‍රේනින් කරලා දැන් මම ඇත්තටම ට්‍රේනින් නැතුව තමයි මේකට සහභාගී වුණේ. අපිට දැන් ඊළඟට තරඟ තියෙන්නේ අපි බලාපොරොත්තු වෙනවා මීට වැඩිය වෙනසක් කරන්න රේස් වල. මේ කියන්නේ මේක අර හැමෝම පැදගෙන ඇවිල්ලා අන්තිමට ඉර ඉස්සරහට එද්දි ඉස්සරහට ඇවිල්ලා එයා එක වෙන එක තමයි වෙන්නේ. මේක තමයි වෙන්නේ කාන්තාරේ. එහෙම මං හිතන්නේ එහෙම බොරුවට රේස් කරලා වැඩක් නැහැ. දක්ෂතාවය නම් හැමෝම එකතු වෙලා පදිනවා. මොකද පිරිමි ළමයින්ගේ රේස් වල ඒගොල්ලෝ එකාට එක පරයා පදිනවා. එතකොට එයාලා එහෙම පැදලා දක්ෂයා අන්තිමට ඒ දක්ෂයින් අතර අති දක්ෂයා තමයි ඉර ඉස්සරහා ජයග්‍රහණය කරන්නේ. මොකද මං දැකලා නැහැ කවදාවත් පිරිමි ළමයි පිටිපස්සට වෙලා ගහගෙන ඉන්නවා. මේ මං කියන්නේ හැමෝටම කීඩිකාවන්ට ඉස්සරහා පැදලා මේ තරඟ සාමාන්‍යයෙන් 32යි කියන්නේ මේ දැන් අපි සාමාන්‍යයෙන් හිමීට ගියවත් දකින්න නැති වීඩියෝ කරද්දි යම් තැන්වල පොඩ්ඩක් ස්පීඩ් යනවා. ඉස්සර යනවා. මං කියන්නේ හැමෝටම ඉතින් එක්කෙනෙක්ට කරට කර පැද්දානම් හොඳයි මේක. තමයි ඕක කීඩිකාව. ඔය අන්තිමට ඉර උඩට ඇවිල්ලා ස්පින් කරලා අත් දෙක උස්සන්නේ මේක නෙමෙයි ඇත්තටම ජයග්‍රහණය කියන්නේ. මොකද ඊට පිටිපස්සෙන් තව ඕන තරම් තරඟකරුවෝ ඉන්නවා. ඊට වැඩිය දක්ෂ තරඟකරුවෝ ඉන්නවා. මං කියන්නේ එකතු වෙලා පැද්දලා මේක තව මීට වැඩිය මේ වෙනසක් කරා නම් හොඳයි. මොකද ගෑල් ළමයින්ට තරඟ නැති වෙන්නත් හේතුව මේ ඇත්තටම මේ අර කඩේ යනවා වගේ තමයි රේස් එක. බලන්න කමෙන්ට් දාලා තියෙනවා මේකම මාළු ගේන්න යවන්න කියලා. පදින කට්ටිය පදිනවා මේ බලන පේජ් එකේ. ඉතින් ඒක නැති කරගන්න ඔයාලගේම මේ දෙයක් තමයි. මොකද මම කියන්නේ අනිවාර්යෙන් පැයට කිලෝමීටර් 35කට යහපැත්තේ එවරේජ් එකක් තියෙනුනේ කාන්තා කණ්ඩායම. ගුවන් සවාරියේ තිබ්බා. ගුවන් සවාරියේ රේස් එක හොඳටම ස්පීඩ් තිබ්බා. මං හිතන්නේ බලාපොරොත්තු වෙනවා ඉස්සරහ තරඟ ට්‍රේනින් කරලා තව වෙනසක් කරන්න. මං කියන්නේ තව ගුවන් මේ තරඟ ස්පීඩ් වෙනවා නම් මං හිතන්නේ ගෑල් ළමයින්ට තරඟ ඉස්සරහට තව වැඩි වෙයි. අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ සංවිධායක බලාපොරොත්තු වෙන්නේ තරඟයක් බලන්න. අපි බලමු නේද? බලමු.
එහෙනම් ජය වේවා. තරඟ රැඳුණා ප්‍රේස් නැතුණත් ජයග්‍රහණය අද හොඳ තරඟ රැඳුණා. අපි පුහුණුකරුට පොඩ්ඩක් කතා කරන්න. පුහුණුකරුන් අපි අදහස් ගන්න ඕනේ මේ තරඟයේ කාන්තා මේ පැත්තට හැරෙන්න. මේ පැත්ත. කාන්තා තරඟයේ අපේ නවීන් රුචිර ලංකාවේ ඉන්න අති දක්ෂ පාපජි ක්‍රීඩකයෙක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කාන්තා කණ්ඩායම බලාගෙන මේ වෙනකොට පුහුණු කටයුතු කරනවා. නවීන් ඇයි මේ කාන්තාව කඩේ යන ගානට කියන පැයට කිලෝමීටර් 20 යන වේගයක් අපි අද දැක්කා. ඔයත් හිටියා පිටිපස්සේ මාත් හිටියා. ඇයි මේක අපිට වෙනසක් කරන්න බැරිද? ඇත්තෙන්ම කියනවා නම් එතන ඔබත් නිවැරදි නැහැ කියලා මම හිතනවා. මම හිතන්නේ ඇවරේජ් එක සාමාන්‍යයෙන් රේස් එකේ 33යි ගානක් තිබ්බනේ. මම හිතන්නේ 33යි ගාන. ඔය මීටර වලද? මේ මොනවාද 33යි ගානක් තිබ්බා. මීට කලින් රේස් වල පාපි ශ්‍රේෂ්ඨ ගොඩක් ශ්‍රේෂ්ඨයෙක් විදිහට මම ඒ විදිහට අහන්නේ. මේ ඇත්තෙන්ම කිව්වොත් මේ රේස් එක ඇත්තටම තරඟේ ජයග්‍රහණය කිරීමට ජම්ප් වැනි දේවල් කරන්න ගොඩක් වෙලා රේස් එකේ ඒ වගේ දේවල් ගොඩක් වුණා. අපි බලමු ඉස්සරහට තව රේස් තියෙනවා. තව ඉස්සරහට බලමු අනිවාර්යෙන් ඇවරේජ් පාරේ මේක 3.4ක් ඇවරේජ් තියෙනවා. ඔය මෙතන තේරෙන්නේ පුනේ. කලබොත් මේ කියන්නේ අපිට Danisha. Ayo berapa kali? ඉතින් gue මේ ඉතින් පාපේ තරඟ වල සහභාගී වෙලා තියෙනවද කොහමද? දැන්ට නම් සහභාගී වෙලා නැහැ. 2011 ඉපදුනේ 15යි තාම. මේ පළවෙනි පාර. ඔයා පළවෙනි පාර තරඟට සහභාගී වුණා. නෑ 19න් 15ට. 19න් 15 තරඟට සහභාගී වුණා. එතකොට දෙන්නයිද සහභාගී වුණේ? නැහැ. කලින්ම ගොඩක් අය. නෑ ඕකේ 19න් 15 තරඟ වෙනම තිබ්බා. මට ඒක ප්‍රශ්න වුණාද? අරකට එක්කනේ යන්න කිව්වේ. දෙකම එකට යවුවද? දන්නේ ඒ කොහොමද කියන්නේ අනිත් කට්ටියගේ ඒජ් ඩිෆරන්ස් කිව්වොත් දන්නේ නැහැ. ඒකනේ පටන් ගත්තේ ඒක කියයි. ඔව් වචා පුතා කියන්නකෝ වයස කීයද? දැන්ට 15. 15. ඒක පුතා වාට මේ පාපජි තරඟ වලට සහභාගී වෙන්න පළවෙනි වතාවට. පළවෙනි වතාවට. වාට බයිසිකලෙකුත් තිබ්බේ නෑ. වාට නිකන් බයිසිකලයක් කරන් ආවේ. යාට මෙතන ඉස්තරේ බයිසිකල වාට හෙල්මට් එකක් දෙනවා කියලා කෙනෙක් කතා කළාද පුතේ වුණාද? අපි බලමු මේක කොහෙද අයියෝ ඕලවල. ඉතින් ඔන්න පාපජි කීලාවට ආදරය කරනවා. ඉතින් පාපජි කීලාව කරන්න ආසයි. උදව් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා. අපි වාට අපේ නම මොකද? ජනීෂ්. 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 ඉතින් අවුරුදු 15යි මේ පාර ඕලෙ උතරේ නෑනේ. නෑ ඊළඟ වල. අපනව. ඉතින් මෙන්න මේ විදිහට අද තරගයේ ඉතින් ඇවිල්ලා බයිසිකලේ ආවා. ඇවිල්ලා පදින්න හම්බුන්නේ නැහැ. ඇවිල්ලා තිබ්බේ අර බයිසිකල අපි කියන්නේ හයිබ්‍රිඩ් කියන බයිසිකලයක ස්ටෑන්ඩඩ් වීල් එකක් දාලා ඉතින් ඒක කොහමද එක්කෙනෙක් බයිසිකලයක් දුන්නා. දුන්නාට ඉතින් එයාට පද ගන්න හුරු නැහැ. ඉතින් අද දවසේ තමයි ඉතින් අපි බලමු උදව්වක් කරන්න කවුරු හරි උදව්වක් කරන්න කවුරු හරි උදව් කරන්න ආසයි පාපේ කීලාවට කරගන්න විදියක් නැහැ. බලමු. මට පොඩක් නම්බරයක් දෙන්න අයියෙන් අනේ තෙල් වල 71යි 834යි 71යි 63. ඉන්දික දුන්නේ බයිසිකලේ අද පදින්න හෙල්මට් එකක් දාපු ඉන්දික ඉතින් අද ලොකු දෙයක් ඇතරම මේ දුවට බයිසිකලේ ඉස්සරහ ඉන්දිකලේ දුවන්න කවුරු හරි ඉන්දියක් කරේ අදාගන්න උදව්වක් දෙන්න. ඔය වෙලම අපි බලමු කතා කරලා අපේ ගොඩක් කට්ටිය ඉන්නවා අපි කතා කරලා බලමු නේද හරි ගන්න. අපි මට කොන්ටැක්ට් නම්බර් එක දෙන්න පුතේ මට බලමු කතා කරලා කවුරු හරි හම්බුනොත් අපි ආයෝගයට ලබා දෙන්න ඕනේ. බොහොම ස්තුතියි පුතේ. thank you. ඔව් අනිවාර්යෙන් බයිසිකල් පදින්න ආසයිනේ. ඔව් ආස. මම
බලන්න ඉදිරියට අපිට දෙන්න පුළුවන් නම් මේ අර රේස් එකේ 19 පාන ගෑලම යවුවා නෑ මේක එක්කෙනෙක් ගිහිල්ලා කවුද ඉන්නේ දරුවෙක් ගිහිල්ලා තියෙන්නේ ඇවලා තියෙනවා 19 ආශ්‍රය ගිහිල්ලා අයි බයිසිකලේ පැත්තේ කවුද කියන්නේ මේකේ පස්සේ කියන්නේ මේ මන්දා මේ අයියා මේ රේස් එක මෙයාට වකිල් මෙයාට පදින්න බෑ මෙයා පදින්න ඕනේ රේස් එක ඊළඟට තියෙන එක මේක දැන් තියෙන එක දැන් අපි කාන්තා රේස් එක තව තියෙනවා අවුරුදු 19 පල්ලේ නෑ ඒක පද්දන්න ඒක කවුරුත් නෑ වටේන් පැද්ද නෑනේ ස්ටෑන්ඩඩ් බයිසිකල් නේ තියෙන්නේ වටේන් පැද්ද නෑ භාගයක් මේක ළඟයි මේ ළඟ වටේ මේකේ පොඩි වටයක් තියෙනවා අර රේස් එක අරක පදින්න හරි අර මේක හඬනවිත් එකේ ඉන්නේ ස්ටෑන්ඩඩ් බයිසිකල් පදින්න හරි ඒක දෙන්නයි ඉන්නේ දෙන්නයි තව එක්කෙනා ඉන්නේ ඔය තව එක්කෙනා ඉන්නේ දෙන්නාවේ කඩේ යනවා කයිය ගානේ ඒක ඉස්සරේ පදින්න මේ ස්ටෑන්ඩ් රැක් වල දෙන්න කරා ඒක තමයි අරක පදින්න බෑ මමත් ඒකයි කියේ මොකද ස්ටෑන්ඩ් රැක් වල දෙන්න කියලා නැත්නම් පොඩ අඩු ගන්නකට ස්ටෑන්ඩ් රැක් කරි පොඩක් ගන්න 19 පොඩ ගන්න අර ලයි ලයි වල දෙන්න යා එක දෙක තුන ඉන්නෝනේ ඔන්න 19න් 15 පාපෙත් තරඟේ ස්ථාන වෙනකෝ අනිත් එක්කනේ කො පළවෙනි එන්නෝනේ ඉතින් පාපෙත් තරඟේ 19න් 15 පාපෙත් තරඟේ ජයග්‍රාහක ක්‍රීඩකයා පුතේ නම මොකද්ද සිතුම් අද තරඟේ ජයග්‍රහණය කරපු සිතුම් ඉතින් මොකද හිතන්නේ පුතේ අද කදිරාන ක්‍රීඩා සමාජයට තමයි අද 1 2 3 ස්ථාන තුනම ගුණේමාවට පන්න හැපි ඇති ඉතින් මොකද හිතන්නේ අද තරඟේ කොහොමද ඔයාලට ලැබුණේ අභියෝගය ඇත්තටම ඉතින් අද තරඟේ හොඳ සංවිධානයක් තිබ්බා හොඳ අභියෝග තිබ්බා හොඳ ක්‍රීඩකයෝ ගොඩක් සහභාගීලා තිබ්බා ඇත්තටම ඉතින් ගුණේමාවට ස්තුතිවන්ත වෙනවා මේ අපි වගේ ක්‍රීඩකයන් නැගියෙන්න ලොකු උදව්වක් ගුණේමා ක්ලබ් එක. ඇත්තටම ලාභාල්ද ක්‍රීඩකයන්ට මේ අවුරුද්දේ රේසුත් ගොඩක් අඩුයි. ඇත්තටම මේ වගේ 19 පාර රේස් තියන්නේ ඉතින් ගොඩක් සතුටුයි. ඇත්තටම ස්තුතිවන්ත වෙනවා මගේ පවුල අයට.